සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ අපේ Photoshop course එකේ පළමු දවසත් එක්කලා තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. හරි. එහෙනම් අපි අද Photoshop වලට යමු. ඉතින් මම මේ වන විටත් Photoshop install කරගෙන තමයි ඉන්නේ. ඉතින් ඔයාලගේ Photoshop install කරගෙන නැත්නම් ඔයාට පුළුවන් මම description box එකේ දාලා තියෙන ලින්ක් එකක් එතනින් ගිහිල්ලා ඔයාලට පුළුවන් Photoshop download කරගන්න පුළුවන්. එතනින් ඔයාලට පුළුවන් Photoshop download කරගෙන Photoshop එක install කරගන්න. ඉතින් මම මේ වන විටත් Photoshop install කරගෙන ඉන්න නිසා අපි වැඩ ටික කරගෙන යමු. හරි. මුලින්ම මම දැන් මුලින්ම කරන්න තියෙන්නේ මේ ඉන්ටර්ෆේස් එක ගැන ඔයාලට හඳුන්වලා දෙන එක. මේකට අපි කියනවා වෙල්කම් ස්ක්‍රීන් එක කියලා. ඉතින් මේ වෙල්කම් ස්ක්‍රීන් එක කියලා දෙයක් ආවේ 2019 වගේ version වලින් ඉඳලා තමයි ඔය වෙල්කම් ස්ක්‍රීන් එක ආවේ. පරණ version එකක් use කරනවා නම් එහෙම 2015 වගේ මේ වගේ වෙල්කම් ස්ක්‍රීන් එකක් එන්නේ නැහැ. සාමාන්‍ය විදිහට අපිට canvas එකට තමයි canvas එකට එන්නේ නැහැ. සාමාන්‍ය මම ඒකට කරලා පෙන්නන්නම්. එක image එකක් අරගෙන මම ඔයාලට ඒක කරලා පෙන්නන්නම්. හරි. මම මේක ඔයාලට හරි. අපි මොකක් හරි image එකක් ගමු. හරි. එතකොට මෙන්න මේ වගේ image එකක් ගන්න. දැන් මෙන්න මේ වගේ දෙනකට තමයි සාමාන්‍යයෙන් එනකොට එන්නේ. එහෙනම් 2019 වගේ use කරන්නේ නැත්නම් ඔයාලා 2015 ඒ වගේ use කරනවා නම් ඔයාලා එන්නේ මෙන්න මේ වගේ තැනකට තමයි Photoshop open කරපු ගම. නමුත් ඔයාලා Photoshop 2019 ඒ වගේ use කරනවා නම් මෙන්න මේ වගේ තැනකට නෙමෙයි එන්නේ. කෙලින්ම welcome screen එකට තමයි එන්නේ. එහෙම නැත්නම් මෙන්න මේ screen එකට තමයි එන්නේ. එතකොට මේ screen එක ගැන පැහැදිලි කරොත් අපිට document එකක් ගත්තමත් දේවල් ටිකක් තියෙනවා. මෙන්න මෙතන මේ පහළ කොටස එන්නේ නැහැ. මෙන්න මේ පහළ කොටස එන්නේ නැහැ. අපි ඩොකියුමන්ට් එකක් එහෙම ක්‍රියේට් කරලා ගත්තට පස්සේ එන්නේ මේ මෙනු බාර් එක විතරයි. මේ මෙනු බාර් එක කිව්වම මෙතන තියෙනවා ෆයිල්, එඩිට්, ඉමේජ් වගේ දේවල් ටිකක් මෙතන තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන්. එතකොට මේ දේවල් ටික තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන්. හරි. එතකොට මෙතන තියෙනවා බලා ගන්න පුළුවන්. මිනිමයිස් අනිත් පැත්තේ රේස්ටෝ එකයි අනිත් පැත්තේ ක්ලෝස් කියන බටන් එක. ඉතින් හැමෝම දන්නවා ඔය ක්ලෝස් කියන බටන් එක ක්ලික් කරාම අපේ මොකක් හරි වැඩ කර ඉන්න Photoshopම වෙන්න අවශ්‍ය නැහැ. හැම එකකම ඔය ටික තියෙනවා. මෙනු බාර් කියන දෙයක් හැම එකකම තියෙනවා. ඒවැ තියෙන වෙනස් ඒවැ තියෙන දේවල් තමයි වෙනස් වෙන්නේ. ඒවෙන් වෙන කාර්යයන් තමයි එකකින් එකට වෙනස් වෙන්නේ. එතකොට මෙතන තියෙන මෙන්න මේ මිනිමයිස් කියන එක ක්ලික් කරාම මෙන්න මේ විදිහට මිනිමයිස් වෙනවට බලා ගන්න පුළුවන්. අය මම මේ Photoshop මේ ටාස්ක් බාර් එකෙන් ඕපන් කරාම මේ විදිහට ඕපන් වෙනවට බලා ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා බලා ගන්න පුළුවන් restore කියලා. ඕක ක්ලික් කරාම මේ විදිහට. ඒ කියන්නේ අපිට කලින් හදාගත්ත සයිස් එකකට. දැන් මට මෙන්න මේ වගේ සයිස් එකකට නම් කලින් ඕන කරලා තිබ්බේ. මම මේ විදිහට සයිස් එක හදා ගන්නවා. දැන් ඔයා හිතන්න දැන් මම මේ විදිහට මම මේක මැක්සිමයිස් කරගන්නවා. මම ඒක ඔයාලට දැන් පැහැදිලි කිරීමක් කරන්න. එතකොට දැන් මේ software එක මම මෙන්න මේ විදිහට අයිනකට කරනවා. මෙන්න මේ විදිහට මම මේම අයිනකට කරනවා. දැන් මේ විදිහට අයිනකට කරාට පස්සේ අපිට පුළුවන් ආයෙ මැක්සිමයිස් කරන්න. මැක්සිමයිස් කරන්න පුළුවන්. දැන් මැක්සිමයිස් කරලා ආයෙ රීස්ටෝර් කරනකොට අපිට මෙන්න මේ විදිහට එක හැදෙනවා බලා ගන්න පුළුවන්. එතකොට අපි කලින් මොකක් හරි මේකේ මේ සයිස් එක හදාගත්තා නම් දැන් මම මේ විදිහට මම දැන් මෙන්න මේ ගානට එහෙම තිබ්බම මම දැන් මෙන්න මේ ගානට එහෙම තියාගත්තාම දැන් මම මේ ගානට එහෙම තියාගන්නවා. ඊට පස්සේ මම දැන් ආයේ මේක රීස්ටෝර් ක්ලික් කරොත් එහෙම නැත්නම් මේකට කියන්නේ රීස්ටෝර් කියලා නෙමෙයි මේකට කියන්නේ මැක්සිමයිස් කියලා ක්ලික් කරොත් මේ විදිහට මැක්සිමයිස් වෙනවා. අපි දැන් රීස්ටෝර් ක්ලික් කරොත් මම මෙතනින් රීස්ටෝර් ක්ලික් කරොත් අර වගේ ගානට හැදෙනවා. ඊට පස්සේ මම මෙතනින් ආයේ මැක්සිමයිස් කරන්නම්. මේ විදිහට අපිට හදා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන දන්න හැමෝම මෙතනින් වෙන්නේ ක්ලෝස් වෙන එක ඕනම software එකක ඔය වගේ තමයි වෙන්නේ. එතකොට
මෙතන තියෙන බලා ගන්න පුළුවන් create new කියන icon එක. ඔය create new එකකින් අපිට පුළුවන් document එකක් create කරගන්න. මෙතන මේ create new එකකින් අපිට පුළුවන් document එකක් create කරගන්න. ඔයා දන්නවා අපි cover page එකක් වගේ හදද්දී අපි මුලින්ම document එකක් create කරගෙන ඉන්න ඕනේ. සාමාන්‍ය මේකත් ඔයාලා පරණ version එකක් use කරන කෙනෙක් නම් මේ විදිහටම නෙමෙයි ඉන්නේ. මීට වඩා ගොඩක් වෙනස් විදිහකට තමයි ඉන්නේ. එහෙම ආවම කියලා කමක් නැහැ. ඔයාලට පුළුවන් අවශ්‍ය size එක width එකටයි height එකටයි දීලා අවශ්‍ය color mode ඒවත් ටික දීලා resolutions ටික දීලා අවශ්‍ය විදිහට වට canvas එකක් document එකක් create කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා open කියලා. ඔය open යටතේ අපේ පරිගණකයේ තියෙනවා නම් image එකක්. ඔය image එක අපිට open කරගැනීමේ හැකියාවක් තියෙනවා. මෙතනින් අපිට image එකක් තියෙනවා නම් අපි image එක open කරගැනීමේ හැකියාවක් තියෙනවා. මෙතන අපිට අවශ්‍ය images මෙතනදී තියෙනවා. අපිට දැන් හිතමු මට වෙන්න මේ image එක ගන්න අවශ්‍යයි කියලා. මම එන එක ක්ලික් කරනවා. එතකොට image එක මේ විදිහට එනවා. හරි. ඊට පස්සේ මම දැන් මේ close කරොත් මගේ කෙලින්ම යන දැන් welcome screen එකට. දැන් ඔයාලගේ දැන් මට මේක පෙන්වන්න විදිහක් නැහැ. දැන් ඔයාලගේ දැන් මෙන්න මෙතන මේ විදිහට දැන් ආවට මෙන්න මේ විදිහට තමයි එන්නේ මේ image එකයි මේ tab ඒව ටික නැතුව. එතකොට දැන් මම මේ විදිහට මේක අයින් කරාට පස්සේ මම මේ විදිහට මේක අයින් කරනවා. එතකොට බලන්න මෙන්න මේ වගේ තමයි එන්නේ. එතකොට මම ආයි ගන්නවා. මේක මම මේ විදිහට හරියට තියාගන්නම්. මේක මම close කර ගන්නවා. හරි. එතකොට මෙන්න මේ වගේ තමයි අපිට image එකක් තියෙනවා නම් අපේ පරිගණකයේ අපිට image එකක් මෙතනින් open කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ section එකට අපිට drag and drop කරන්න පුළුවන් අපේ තියෙන image එක. අපේ පරිගණකයේ තියෙන image එක අපිට drag and drop කරලා මෙතනට දාන්න පුළුවන්. drag and drop කියන්නේ mouse එකෙන් left click කරගෙන දැන් ඇවිල්ලා මෙතන මෙහෙම තියෙන එක විතරයි. එතකොට මේ වගේ image එකක් ඔයාලට බලා ගන්න මේ විදිහට image එක එතකොට open වෙනවා. එතකොට මෙතන තියෙනවා බලා ගන්න පුළුවන් file කියලා. මෙතන තියෙනවා edit කියලා. මෙතන තියෙනවා image කියලා. මේ තියෙන්නේ මොකද්ද? එහෙම තියෙනවා නම් ඕන මේකකට අපි කියනවා menu bar එක කියලා. මේකටත් උඩින් යම් කිසි කොටසක් තිබ්බොත් මොකක් හරි software එකට අදාළ නම ගහලා දැන් මගේ සාමාන්‍යයෙන් පරණ versions වල තියෙන සාමාන්‍යයෙන් CS3 ඒ වගේ එක අර ටිකක් අලුත් ඒවත් පරණ එකක වගේ තිබ්බ දැක්කා. තියෙනවා title bar එක කියලා. එතන තමයි මේකේ title එක දාලා තියෙන්නේ. එහෙම නැත්නම් මේකේ තියෙනවා Photoshop කියන දේ දාලා තියෙනවා. එතන title bar එකට. පැහැදිලි. එතකොට අන්න ඒ වගේ දේවල් ටික අපිට මෙතනදී තියෙනවා. එතකොට මේ title bar එක අපිට කිසි ප්‍රයෝජනයක් නැහැ. අපිට ප්‍රයෝජනෙ වෙන්නේ මෙන්න මේ ටිකේ විතරයි. පැහැදිලිද? හරි. එතකොට create new click කරලා මම දැන් document එකක් ඔයාලට create කරගන්න ආකාරය පැහැදිලි කරන්න. දැන් ඔය document එකක් create කරන පාඩම වලට මම මෙතනදී කරාට පස්සේ අපේ ඊළඟට පාඩම් වල design වැඩිම කරනකොට ඔයාලා දන්නවා මේවා create කරන්නේ කොහොමද කියලා. මේ මුලින්ම කියලා දෙන්න ඕනේ මම ඒකයි ඔයාලට මේ විදිහට මුලින්ම පැහැදිලි කිරීමක් කරන්නේ. හරි. එතකොට මම මෙතනින් print වලට යනවා. print වලට ගිහිල්ලා මම මෙතනින් හරි. අපි මුලින්ම මෙතන recent යටතේ කතා කරමු. අපි මුලින් ඉඳලෙමු. ඊට පස්සේ මෙතන තියෙනවට බලා ගන්න බෑ. මේක නම් ලොකුවට ඉගෙන ගන්න දෙයක් නැහැ. මේක අර පොඩි දේවල් ටිකක් තියෙනවා. අපිට document එකක් ගන්න මේක ක්‍රම ගොඩක් තියෙනවා. එතකොට මේ වගේ තැනකට ආවට පස්සේ මෙතන කියන recent item කියලා. මෙතන recent item යටතේ 20ක් තියෙනවා. recent item යටතේ අපි කලින් open කරගත්ත ඒවා තියෙනවා. අපි කලින් වැඩක් කරගන්න ගත්ත document එක. ඒවත් මෙතන save වෙනවා. එතකොට saved යටතේ අපිට save කරගත්ත ඒවා බලා ගන්න පුළුවන්. දැන් මෙතන you can always find it here කියලා එහෙම දෙයක් තිබ්බොත් දැන් මෙතන තියෙනවා මේ දෙයක්. ඒතර හරිද? එතකොට දැන් මෙතනමයි කිසිම දෙයක් පේන්නේ නැහැ. දැන් ඔයාලා සමහරවිට මේ ෆොටෝ එක මේ Photoshop ස්ටක් වෙලා දන්නෙත් නැහැ. හිර වෙලා අර එහෙමත් දන්නෙත් නැහැ. මේක මුකුත් පේන්නේ නැත්තේ කියලා නැහැ. මොකද මම මුකුත් සේව් කරගෙන නැති නිසා තමයි. මම මුකුත් තාම සේව් කරගෙන නැති නිසා තමයි මෙහෙම තියෙන්නේ. ඒතර ඒක එහෙම තමයි. එතකොට මේ ෆොටෝ යටතේ අපිට ෆොටෝස් print කරනවා නම් ඒ ෆොටෝස් වලට ගන්න size සරක කිහිපයකුත් දීලා තියෙනවා. ඒතර එතන 9යි කියලා මේ විදිහට තියලා තියෙනවා. ඊපස්සේ print යටතේ print කරන්න ගන්න design වල size අරක ටිකකුත් දාලා තියෙනවා. ඉතින් මෙයා print යටතේ අර අපිට ප්‍රධාන දේවල් ටික cover page එකක් හදනකොට size එක ඒ වගේ දේවල් ටික තමයි මෙතනදී add කරලා තියෙන්නේ. එතකොට art and illustration යටතේ අපි illustration මොකක් හරි art එකක් ඔය කරද්දි මෙන්න මේ වගේ එකට අදාළ size එකක් තමයි මෙතනදී ලබා දීලා තියෙන්නේ.
ඒ වගේම වෙබ් කිව්වම වෙබ් වලට ඩිසයින් එකක් කරද්දී ඔය හිතන්න YouTube thumbnail එකක් වගේ හදද්දී මේ විදිහට 1920 1080 පික්සල් කියලා දීලා තියෙනවා. හරි එතකොට මේ දෙකනම් වැඩකුත් නෑ කතා කරලා මොබයිල් එක ඒ කියන්නේ ඒවට මොකක් හරි ඩිසයින් එකක් කරනකොට තමයි මේ ටික. එතකොට ෆිල්ම් ඇන්ඩ් වීඩියෝ කතා කරොත් මෙන්න ඒකට ඩිසයින් එකක් කරද්දී ඔන්න ඔය වගේ එකක් තියෙනවා. එතකොට දැන් ඔක්කොම ඔහොම තිබ්බයි කියලා ඔහොම ටැප් කරලා අපි ඔහොම ටැබ් වලට ගිහිල්ලා අපේ සාමාන්‍ය සයිස් තෝරනවා නෑ. අපි සයිස් එක සම්මතනින් දානවා නැත්නම් අපි ප්‍රධාන වශයෙන් කරන්නේ print කරන්න මොකක් හරි කරන ගමන් print වලට ගියා සයිස් එක දැම්මා ඕකේ කරා. එහෙම නිකන් ඕකේ කරන්න බෑ. ඒක මම ඔයාලට පැහැදිලි කිරීමක් කරන්න. එතකොට දැන් ඔයා හිතන්න දැන් මට ඕනේ කවර් පේජ් එකක් හදන්න කියලා. දැන් මට ඕනේ ඔෆ්සෙට් ඩිසයින් එකක් කරන්න. හරි ඩිජිටල් print එකක් කරන්න. හරි මොකක් හරි කරන්න කවර් පේජ් එකක් මට ඕනේ. එතකොට කවර් පේජ් එක මට ඩිසයින් කරන්නනේ මුලින්ම ඩොකියුමන්ට් එකක් අපි ගන්නෙ. ඉතින් ඩොකියුමන්ට් එකක් ගන්නෙ කොහොමද කියලා තමයි පැහැදිලි කරන්න යන්නේ. අපිට පුළුවන් ඩොකියුමන්ට් එකක් ගන්න. මෙතන දැන් මගේ A3 size එකනේ මම දැන් ගන්න. එතකොට A3 size එක ක්ලික් කරනවා. මෙතන ඔරියන්ටේෂන් එක යටතේ ලෑන්ඩ්ස්කේප් දාගන්න. මේකට අපි කියනවා පෝර්ට්‍රේට්, මේකට අපි කියනවා ලෑන්ඩ්ස්කේප් කියලා. ලෑන්ඩ්ස්කේප් දාගන්න. ලෑන්ඩ්ස්කේප් දාගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් width එක කියලා. width එක තමයි 420යි කියලා කියන්නේ. ඒ කියන්නේ දිග. ඒ කියන්නේ මේ ඩොකියුමන්ට් එකේ දිග width එක 420ක් මිලිමීටර්ස් කියලා කියනවා. මෙතනින් අපිට කැන්වස් සයිස් එකක් දෙන්න පුළුවන්. දැන් අපිට මිලිමීටර්ස් නම් මිලිමීටර්ස් වලින් 420ක් දිග දෙන්න පුළුවන්. මේකට අපිට එක එක දේවල් කිහිපයක් තමයි. පික්සල් කියන්නේ පික්සල්ස් කියලා දෙයක් තියෙනවා. පික්සල්ස්. ඒතකොට ඉන්චස් වලින් දෙනවා නම් ඉන්චස් වලින්. මේ වගේ අපි ගොඩාක් දේවල් සෙන්ටිමීටර්ස් නම් සෙන්ටිමීටර්ස් ප්‍රධාන මිනුම් වර්ගනේ. ඉන්චස් සෙන්ටිමීටර්ස් මිලිමීටර්ස් කියන්නේ අපිට මේ තුනෙන් එකක් දෙන්න පුළුවන්. පික්සල් දුන්නත් ගැටලුවක් නැහැ. එතකොට මම මෙතන මිලිමීටර්ස් දෙන්නම්. මිලිමීටර්ස් අපිට width එක 420ත් height එක 297ත් විදිහට මේ විදිහට අරගන්න පුළුවන්. එතකොට resolution එක අපි මේ design එකක් print කරනවා නම් අනිවාර්යයෙන්ම 300ක් හෝ ඊට වැඩියෙන් දෙන්න ඕනේ. මොකද දැන් මෙතන resolution කියලා තියෙනවානේ. ඔය resolution යටතේ 300යි කියලා මම මෙතන දීලා තියෙනවා. ඒතකොට resolution එක 300ක් යටතේ දුන්නට අපිට ඊට වැඩියෙන් දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් දුන්නට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි සාමාන්‍යයෙන් බැනර් වගේ ඩිසයින් එකක් කරනවා නම් අපි එතන resolution එක යටතේ 72ක් හෝ 150ක් වගේ එකක් තමයි දෙන්නේ. ඒක හොඳටම ප්‍රමාණවත්. මොකද බැනර් කියන්නේ පොඩි බැනර් එකක් නෙමෙයි සාමාන්‍යයෙන් ලොකු බැනර් එකක්. ඒක අඩි කිහිපයක බැනර් එකක් නිසා අපිට ඒක print කරද්දි ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක නිසා අපි resolution එකේ 72ක් හෝ 150ක් අතර අපිට තියාගන්න පුළුවන්. ඒක කිසිම issue එකක් නැහැ. එතකොට මොකක්ද මේ resolution එක 300යි කියලා මම කියන්නේ. resolution එක 300යි කියන්නේ මෙතන වට බලා ගන්න පුළුවන් pixel per inch කියලා. මෙතන එම ක්ලික් කරාට පස්සේ මෙතන වට බලා ගන්න පුළුවන් pixel per inch එකට තමයි දැන් හරියක් වැටලා තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා pixel centimeters කියලා. එතකොට මොකක්ද ඔය pixel per inch එකයි pixel per inch කියන්නේ කියලා. pixel per inch එකයි pixel per centimeter කියන්නේ කියලා. එතකොට මේ pixel මෙතන ඇල ඉරක් තියෙනවා inches කියලා තමයි දාලා තියෙන්නේ. inch කියලා තමයි දාලා තියෙන්නේ. එතකොට pixel per inch කියලා තමයි දෙන්නේ. එතකොට අංගලකට තියෙන pixel ප්‍රමාණය කියලා තමයි එකට කියන්නේ. ඒ කියන්නේ පේනවා pixel එකක් කියන්නේ මොකක්ද? pixel එකක් කියලා කියන්නේ මම පැහැදිලි කරන්නම් තව ටිකකින්. එතකොට pixel per inch කියන්නේ අංගලකට pixel මෙච්චරයි කියන එක. හරි. ඒතර අංගලකට pixel 300ක් තියෙනවා. ඒතර එක තමයි මම කිව්වේ අංගලකට පික්සෙල් එකයි. හරිද? එතකොට අංගලකට පික්සෙල් එකක් තමයි resolution එක කියලා කියන්නේ. ඒක පැහැදිලි වෙන්නේ නැති වලට. එතකොට color mode එක අපි දැන් cover page එකක් වගේ print කරන්න හදන එකක් නම් අනිවාර්යයෙන්ම CMYK එකේ දා ගන්නවා. photo print වගේ අපි මේක කරන එකක් නම් අනිවාර්යයෙන්ම RGB තියා ගන්න ඕනේ. photo print වලදී print කරන එකක් නම් CMYK එකේ photo print කරා කියලා ඒක ස්ටුඩියෝ වල print වෙන්නේ. ඒක නිසා RGB තමයි තියා ගන්න ඕනේ. CMYK එකේ colors දාන්නේ offset digital printing වගේ print කරනකොට තමයි CMYK එකේ වලින් අපි design එකක් කරන්නේ. එතකොට මම දැන් මෙතනදී CMYK එකේ දා ගන්නවා. මං කව පේජ් එකක් හදන්නට නෙමෙයි ඔයාලට මම පෙන්නන්නේ. මං කිව්වා දැන් මම ඩිසයින් කරන්නේ නැහැ. අවට ගියාට අපි ඩිසයින් කරන්නේ කිහිපයක් ඔයාලට කියලා දුන්නාට පස්සේ. ගොඩක් තියෙන ලෙසන්ස් කිහිපයක් කරන්න තියෙනවා. ඒ ටික ඔක්කොම ඉවර වුණාට පස්සේ ඩිසයින් ස්ටික් කරනවා. ඊට පස්සේ තව ටිකක් තියෙනවා කරන්න.
ඒ ටිකත් කරාට පස්සේ අපිට මේ පාඩම් ටික අවසන් කරන්න පුළුවන්. හරි. එතකොට CMYK එකේ කලර් කියලා තියෙනවා. ඒතකොට ඔන්න ඔය විදිහට අපි දාගත්තා. මෙතන preset details කියලා තියෙනවා. මේක යටතේ අපිට කැමති නමක් දෙන්න පුළුවන්. දැන් untitled one නැත්තම්. අපි නමක් දුන්නේ නැත්තම් untitled one කියලා ඉන්නේ. අපිට කැමති size එකක් කැමති නමක් දෙන්න පුළුවන්. මම මෙතනට දෙන්නම්. දැන් cover page කියලා මේ විදිහට මම cover page කියලා දෙන්න ටයිප් කරන්න තියෙන්නේ. ඔය විදිහට cover page කියලා දුන්නා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට create කරන්න. මේ බටන් එකකින් ක්ලික් කරලා create කරන්න පුළුවන්. ඊට පස්සේ ওই විදිහට බලා ගන්න පුළුවන් අපේ document එක create වෙනවා. මේ විදිහට අපේ document එක create වෙනකොට බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට ඩිසයින් එකක් කරන්න ගන්නකොට මේකේ තියෙන ගයිඩ්ලයින් එහෙම කියලා දෙයක් දාගන්න ඒවා තියෙනවා. ඒතකොට ඩිසයින් එක කොහොමද හරියට කරන්න කියලා අපි එතකොට බලමු. දැන් ඔන්න අපි ડોකියුමන්ට් එකක් තමයි ගත්තේ. දැන් ડોකියුමන්ට් එකක් ගන්න කලින් අපිට තවත් වැඩක් කරන්න පුළුවන්. ඒ තමයි අපිට නිතර යූස් කරන එකක් නම් අපිට ප්‍රීසෙට් එක සේව් කරලා තියාගන්න පුළුවන්. ඔය ප්‍රීසෙට් එක කියලා කියන්නේ අපි නිතරම යූස් කරනවා නම් නමුත් මේවේ සේව් කරලා නැති එකක් නේ. දැන් ඔයා හිතන්න මට අවශ්‍යයි කියලා හිතන්න පික්සෙල් 2000යි පික්සෙල්ස් width එක 2000යි height එක 2000යි size එකට මම ඩිසයින් එකක් මම හැමතිස්සෙම මේකට කරන්නේ. එතකොට මම මේක සේව් කරගත්තා නම් මට ලේසියි. මොකද හැමතිස්සෙම මම ටයිප් කර ඉන්න අවශ්‍ය නැහැ. ප්‍රීසෙට් ක්‍රියේට් කර ඉන්න අවශ්‍ය නැහැ. එකපාර ප්‍රීසෙට් එකක් වට සේව් කරලා තියාගන්න පුළුවන්. එතකොට කොහොමද කරන්නේ? මෙතනින් අපිට ප්‍රීසෙට් එකට නමක් කැමති නම් දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන බලා ගන්න පුළුවන් width එක කියලා. මම මෙතන 2000 දෙන්නම්. මෙතනටත් 2000ක් දෙන්නම්. ඊපස්සේ කලර් මෝඩ් එක මම මේකෙදි RGB කරන්න. මොකද මේක අපි හිතමු සෝෂල් මීඩියා ඩිසයින් කරන එකක් කියලා RGB කරනවා. ඊට පස්සේ create button එක ක්ලික් කරනවා. එතකොට මෙන්න මේ විදිහට document එක create වෙනවා. දැන් document එක create කරන හැටි නෙමෙයි මම පැහැදිලි කරන්නේ preset එක save කරගන්න ආකාරය. ඒතර preset එක කොහොමද save වෙන්නේ? මම කිව්වා අර empty section එක ගැන print save කියලා. ඔන්න ඔය size එක කොහොම හදාගත්තට පස්සේ මම මෙතනින් ක්ලික් කරනවා. මේකට අපි කියනවා save preset button එක කියලා. ඕක ක්ලික් කරාට පස්සේ එකපාරක් මෙන්න මේ විදිහට එනවා. මෙතනින් අපිට save document preset කියලා නමක් දෙන්න පුළුවන්. මෙතනදී අපිට preset එක මොන නමින්ද save වෙන්නේ කියලා දෙන්න පුළුවන්. මම මෙතන දෙන්නම් social media post කියලා දෙන්න. එතකොට ඔන්න social media post කියලා මම මෙතන ටයිප් කරගන්නවා. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ save preset කියලා ක්ලික් කරනවා. දැන් මෙන්න මේ විදිහට social media post කියලා මෙන්න මේ විදිහට preset එක කරලා බලා ගන්න පුළුවන් create වීමක් සිදු වුණා. එතකොට දැන් ඔයා හිතන්න මම හිටියේ මෙන්න මේ size එකේ කියලා. දැන් ඔය දාන්න මට මතක විතර නැහැ ඔය Photoshop වල. ඒතර අපි අලුතින් ඇඩ් කරගන්න එපා. එහෙම ඇඩ් කරනවා නම්. ඒතර ඔන්න බලන්න මම දැන් create new වලට යනවා. කෙලින්ම දැන් අපිට වෙන කොහෙවත් හොයන්න දෙයක් තියෙනවද? අපි save කරගත්තේ ඒවා. අපිට visiting card size වුණත් අපිට ගහලා තියාගන්න පුළුවන්. save කරලා තියාගන්න පුළුවන්. අපිට ආයි තැන් තැන් වල හොයන්න දෙයක් නෑ නේ මොනාම. එතකොට මෙතන saved වල ඔයාලට බලා ගන්න පුළුවන් අපි අර save කරපු preset එක තියෙනවා. එතකොට මෙතන recent යටතේත් ඕක එනවා. මොකද recent කියන්නේ ටයක් යූස් කරාම ඔය මෙතනටත් එන ඒවා තියෙනවා. දැන් ගොඩක් දැන් නම් ඇවිල්ලා නැහැ. සාමාන්‍යයෙන් ඔය recent වලටත් ඕක එනවා. ඉතින් දැන් ඔව් මේ වෙලා තියෙන්නේ. අපි ගත්තොත් මේක එනවා මෙතනට. ඒ කියන්නේ ටිකක් එනවා මේක. අපිට මෙතන recent යටතේ ක්ලික් කරන්න. මොකද අපි ගත්තයට පස්සේ document එකක් නිකන් මෙතනට add වීමක් සිදු වෙනවා. එතකොට ඒක ඉතින් తాවකාලිකයි. මේක හැමතිස්සෙම තියෙන එකක් කියලා කියන්න බෑ. ඒතර මෙතන saved යටතේ තමයි ස්ථිරවම තියාගන්නේ. අපේ Photoshop මේ පරිගණක install වෙලා තියෙන තාක්කල් මේ preset එක කොහොමද තියෙනවා. අපිට දැන් එපා කියලා හිතනොත් මෙතනින් delete button එක ක්ලික් කරලා delete කරගන්න පුළුවන්. දැන් මම මෙතනින් delete කරන්න යන්නේ නැහැ. මම මේ විදිහට preset එක තියාගෙනම මම මේ විදිහට create ක්ලික් කරගන්නවා. හරි. ඊළඟ දේවල් ටික තමයි මේවා work space එක arrange කරගන්න විදිය. දැන් ඊළඟට කියන්න තියෙන්නේ work space එක arrange කරගන්න ආකාරය ගැන. ඒක ගැන ගත්තොත් දැන් ඔයා හිතන්න දැන් මගේ මේ color කියන දේ මම මේ විදිහට අයින් කරනවා නැත්නම් කට් කරලා දානවා.
දැන් මම මේ විදිහට මෙහෙම තියාගන්න මෙන්න මේ වගේ හරියකින්. දැන් ඔන්න කලර් කියන දේ මම මෙතනට ගෙනලා තිබ්බා. ඒතර ස්විචස් කියන දේ මම මෙතනින් ගෙනලා තියෙනවා. මේ ලේයර්ස් කියන දේත් මෙතනින් තියෙනවා. මේ පාත්ස් කියන දේත් මම මෙතනින් තියෙනවා. එතකොට channels කියන දේත් මම මෙතනින් තියෙනවා. දැන් ඔන්න ඔය විදිහට මම ගෙනලා මේ දැන් මේ Photoshop එක මම අච්චාරුවක් කරානේ. දැන් ඔත්තන දැන් ඔහොම තියෙද්දි අපිට ඩිසයින් එකක් කරන්න පුළුවන්ද? බැහැ. ඒතර අපිට මේවා අර arrange කරගන්න දැන් මේවා arrange කරගන්න ගියාමත් එන දැන් මේ කට්ටක් කරන දැන් ඕවා දැන් හොය වෙන වෙහසක් ගන්නවා. දැන් ඕවා අපිට හොයනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. මේ පාත් එක ගත්තා ඔන්න ඔහම දැම්මා. ඔහම අපි ඇඩ් කරන්න පැකින් එකට දැන් ඔහම ඇඩ් කරනවට වැඩිය අපිට ලේසි මේ ටික ඔක්කොම එකට මේ වර්ක් ස්පේස් එකක් ආය ක්ලියර් කරන්න. එහෙම නැත්නම් ඩිෆෝල්ට් කරන්න. අපිට පුළුවන් මේක වර්ක් ස්පේස් එක නැවත ඩිෆෝල්ට් කරන්න. දැන් ඔන්න ඔහම තියෙන එකක් නම් එහෙම නැත්නම් කොහොම හරි කමක් නැහැ වෙනස් වෙලා තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ වර්ක් ස්පේස් එක මේ arrange කරන්න. arrange කරන්න ඔයාලට පුළුවන් දැන් මේ විදිහට මෙහෙම තියෙන එකක් නම් ඔයාලට මෙන්න මේ විදිහට කලර් එක ගෙනලා මෙන්න මේ හරියෙන් තියන්න. ඊට පස්සේ ස්විචස් එක ගෙනලා මෙන්න මේ වගේ හරියෙන් තියන්න. ඊසේ පාත් එක ගෙනලා මෙන්න මේ වගේ හරියකින් අපිට තියන්න පුළුවන්. මේ විදිහට මම මේ හරියෙන් තියාගන්න. ඊට පස්සේ මේක උඩට මෙහෙම දාගන්න පුළුවන්. ඊට පස්සේ ලේයර්ස් එක මේක මේ විදිහට මෙහෙම තියාගන්න පුළුවන්. channel එක මෙහෙම තියාගන්න පුළුවන්. දැන් ඕක මම ටක් ගාලා හදාගත්තානේ. දැන් ඔම හදාගත්තට අපිට arrange කරගන්න විදිහක් තියෙන්න එපා. දැන් මම මේ විදිහටම දාගන්නම් ආ. දැන් ඔන්න arrange කරගන්න ඉතින් මට පැහැදිලි කරන්න යන්නේ. දැන් ඔන්න ඔහොම තියෙන ඒවා. දැන් ඔන්න ඔහොම තියෙන ඒවා ඔන්න ඔහොම දැන් තියෙන්නේ. දැන් ඔන්න ඔක කඩලා දැන් පැති වලට කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් window වලට යන්න. මෙතන වල බලා ගන්න පුළුවන් menu bar එකේ අන්තිම menu එකට පස්සේ කලින් menu එකේ window කියලා තියෙනවා. ඒකේ තියෙනවා workspace කියලා. ඒකේ තියෙනවා workspace කියලා. ඒ workspace යටතේදී මෙතන තියෙනවා reset essentials කියලා. ඕක එකපාරක් ක්ලික් කරාම මුලින්ම Photoshop install කරපු ගමන්ම වගේන default workspace එක ඔයාලා බලා ගන්න පුළුවන්. ඒතර මෙතනින් මෙතනින් මේ ටික අයින් කරලා තමයි තිබ්බේ. ඒතර මට මෙන්න මේ ටික වැඩක් නෑ. මම මේ ටික ඔක්කොම අල්ලලා delete කරනවා. දැන් බලා ගන්න බෑ. දැන් ඔන්න Photoshop install කරලා පස්සේ ඔන්න ඔහම තමයි එන්නේ. දැන් මෙතනත් මෙන්න මෙහෙම ආපු නිසා මම ආයි workspace එක delete කරගන්න. නැත්නම් reset කරගන්න. delete කරගත්ත ඔන්න ඔය ගානට මම මේක මේ ටික අයින් කරා මට වැඩක් නැති නිසා ඔන්න ඔහමනේ ආවේ. දැන් මෙහෙම ආවට පස්සේ අපිට පුළුවන් මේක එහෙම උඩට දාගන්න. දැන් ඔයා මෙහෙම හිතන්න. දැන් මට දැන් ඔහොම තිබිලා බෑ. මම workspace දෙක තුනක් හදාගෙන ඉන්නවා එක විදිහට. දැන් ඔයා හිතන්න මට මෙන්න මේ workspace එක මම මෙතනින් add කරනවා. මේ ටිකත් මම මෙතනින් මෙහෙම add කරනවා කියලා. ගැටලුවක් නෑ. එතකොට ඔහොම add කරන් ඔන්න ඔහම ගානට තියාගෙන ඉන්න පුළුවන්. එතකොට දැන් මේකත් අපිට පුළුවන් මෙන්න මේ වගේ හරියෙන් ඕනනම් ගේන්න. මේ සෙට් එකම අරගෙන මේ හරියෙන් ගේන්න පුළුවන්. දැන් ඔක්කොම ටික එතරම් වගේ ගානට තියෙනවනේ. එතකොට ඔන්න workspace එක තියෙනවා. දැන් ඔයාලට ඕනේ කියලා හිතන්න මෙන්න මේ විදිහට workspace එකක් තියාගන්න. සහ අර විදිහට කලින් විදිහට තියාගන්න ඕනේ කියලා හිතන්න. එතකොට මම මේක මේ විදිහට ගානට උඩින් තියාගන්න. එතන මෙතන window කියලා දෙයක්. එතනම ආයි workspace යටතේ new workspace කියලා තියෙනවා. ඒකට යටතේ මේක අපිට නමක් දෙන්න පුළුවන්. මම දෙන්නම් second work කියලා. second work area කියලා. දීලා මේ විදිහට අපිට මේක ඕකේ කරගන්න පුළුවන්. අපිට මේ විදිහට මේක ඕකේ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සේව් කරගන්න පුළුවන්. දැන් සේව් කරාට පස්සේ අර බලා ගන්නපන් window වලට ගිහිල්ලා workspace ගියාම අපි කලින් දුන්න මෙන්න මේ second work area කියන දෙයට දැන් ටික් එක වැටලා තියෙනවා. නැත්නම් හරියක් වැටලා තියෙනවා බලා ගන්න පුළුවන්. එතකොට essential default ගියාම එතකොට මෙතන reset යටතේ මම යන්නම්. මෙතනට එම ගියාම ඔයාලට default එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි workspace වලට ගියාම second work area කියලා බලා ගන්න පුළුවන්. මේ විදිහට අපි කලින් හදාගත්ත එක ආයෙ window වලට ගිහිල්ලා work area ගියාම essential default ගියාම අපිට මේ විදිහට essential default එක බලා ගන්න පුළුවන්. හරි මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඒතකොට බලන්න මම ආයෙ වට කරලා පෙන්නන්නම් මේ වැඩේ. මම දැන් මේ විදිහට මේ ගානේ මෙහෙම තියාගන්න. මම අර කලින් එක
අපිට පුළුවන් ඩිලීට් කරගන්න. එහෙනම් දැන් මේක ඩිලීට් කරන්න බෑ. මොකද ඩිෆෝල්ට් එන එකනේ. දැන් මේක අපි සිලෙක්ට් කරගෙන තියෙන්න ඕනේ. සිලෙක්ට් කරගෙන තිබ්බා. වින්ඩෝ වලට ගියා. වර්ක් ස්පේස් ගියා. ඒක ඩිලීට් වර්ක් ස්පේස් කරා. ඩිලීට් කරනවා. හරි. ඊට පස්සේ වර්ක්ස් ඒරියා එකට ගියා. මේ වලට දැන් අරක තමයි ඩිලීට් උනේ. දැන් අර කලින් එක තමයි ඩිලීට් උනේ. අපිට පුළුවන් ආයෙ රීසෙට් අපිට පුළුවන් ඩිලීට් කරන්න. එතකොට new workspace එකට අපිට workspace එකක් හදා ගන්න පුළුවන්. මම මෙතන දාන්න essentials නැත්නම් දාමු work area කියලා. මේ විදිහට අපිට දාන්න පුළුවන් work area කියලා දැම්මා. save කරනවා. එතන අපි දැම්මම දැන් මෙතන මම window වලට ගිහිලා ඊට පස්සේ අර බලා ගන්න පුළුවන් work area කියලා වෙනම දෙයක් ඇඩ් වුණා. මෙතන බලා ගන්න පුළුවන් මේ දේවල් ටිකත් අර බලා ගන්න පුළුවන්. එතකොට මම මෙතන මේ දේවල් ටික කට් කරනවා. ඊට පස්සේ window වලට යනවා. එතනින් work area වලට ගිහිල්ලා reset work area ක්ලික් කරනවා. ඔය විදිහට. එතකොට අපි කලින් හදාගත්ත ටික දැන් නැති වුණානේ. එතකොට අපි හදා ගන්න ඕනේ. අපි දැන් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. එතකොට work area වලට ගියාම මෙතන delete කරන්න පුළුවන් work areas. එතකොට reset කරන්න පුළුවන්. ඒ වගේ දේවල් ටික වලදී කරගන්න පුළුවන්. එතකොට දැන් add කරන්නේ කොහොමද අපිට යමක් දැන් මොකක් හරි වුණා අපිට add කරන්න. මෙතන දැන් මට ඕන දේවල් ටික මම add කරමු. අපි කලින් තිබ්බ විදිහට add කරමු. color එක add කරමු. ඒක මේ හරියෙන් තියාගමු. දැන් color එකයි layer එකයි channel එකයි මේ 3D එක සහ මේ property කියන එක මම අයින් කරනවා. color කියන එක මේ හරියෙන් දැම්මා. layers කියන එකත් මෙන්න මේ වගේ හරියෙන් දැම්මා. මේ විදිහට තියාගන්න පුළුවන්. එතකොට දැන් මේ අපි මොකද කරේ? work space එක reset කරා, arrange කරා, create කරා මේ දේවල් ටික අපි මෙතනදි කරා. මෙතනින් අපිට පුළුවන් දැන් මෙතනට ගියා. ඊපස්සේ work space වලට ගියා. මෙතනින් අපිට පුළුවන් new work space වලට ගිහිල්ලා මෙතනින් work space කියලා දැම්මා. ඒක අපිට save කරන්න පුළුවන්. මම මේ විදිහට කරේ. මම enter කී එක ක්ලික් කරලා තමයි මේ වැඩේ කරේ. එතකොට ඔන්න ඔය විදිහට අපිට මේ වැඩේ කරන්න පුළුවන්. හරිද? පැහැදිලිද? මම හිතන්නේ ඒක පැහැදිලි වෙන්නේ නැති. ඊට පස්සේ ඊළඟට තියෙනවා මෙතනින් lock work area කියලා. lock work space කියලා තියෙනවා. දැන් මම හිතන්නේ work space එකේ මම මෙතන lock කරනවා. දැන් lock කරලා පස්සේ මොකද්ද වෙන්නේ? මෙන්න මේ work area එක lock වෙලා තියෙන්නේ. දැන් මම මේක reset කරන්න යනවා. දැන් reset වෙනවා. ඒක reset එක මුකුත් කරේ නැත්නම් delete කරන්න යනවා. දැන් delete කරන්න ගියාම ඔන්න එතන මම delete කරනවා. දැන් ඔන්න ඔහොම delete කරන්න ගියාම ඔන්න ඔහොම message එකක් අහනවා delete කරන්නද කියලා. yes කරා. ඔය විදිහට අපිට බලා ගන්න පුළුවන් delete වෙලා යනවා. ඒතර lock කරන්න නැතුව නිකන් delete කරන්න ගියත් මේ විදිහට අහන message එකක් delete කරාම අපිට delete කරගන්න පුළුවන්. හරි. දැන් මට දැන් ආයි ඉනෝයි කියලා හිතන්න. දැන් මට ආයි ඕනේ work space එක මේකත් delete කරලා දානවා. දැන් මේකත් delete කරලා දාන්න ඔන්න ඔය විදිහට okay කරලා ඔන්න ඔය විදිහට okay කරලා delete කරලා දානවා. ඒතර ඔන්න ඔය විදිහට අපි delete කරන්න පුළුවන් මේ දේවල් ටික. ඒතර දැන් මම ආයි new workspace ගිහිල්ලා මම create කරාට පස්සේ මම මෙතනින් දානවා work කියලා දානවා. save කරනවා. ඊට පස්සේ work space ගියාම work කියලා තියෙනවා. මම work space කියන එකත් delete කරලා දානවා. මෙතන work කියලා තියෙන මෙතනින් අපිට work space වලට ආමෙති අර active වෙලා තියෙන එක අපිට remove කරන්න බෑ. දැන් work space එක දැන් active මේක ඇවිල්ලා තියෙන්නේ. දැන් එහෙම දෙයක්ත් තියෙනවා. දැන් මම හිතන්න මම මෙතනින් work වලට යනවා. දැන් work වලට ගිහිල්ලා මම work space ගිහිල්ලා මම delete කරන්න හදනවා. මෙතනින් work space කියන දේ. ඔන්න delete කරනවා. yes කරාට පස්සේ ඔන්න delete වෙලා ගියා. ඊට පස්සේ මේ work කියන දේ add වෙනවා. හරිද? දැන් හිතන්න මට ඕනේ කියලා work කියන එක delete කරන්න. එහෙමනම් අපිට delete work space click කරලා අපිට delete කරන්න බෑ. ඒතර එයා කියනවා work එක active තත්ත්වයේ තියෙන නිසා අපිට ඒක කරන්න බෑ කියලා. ඒතර motion delete කරන්න අපිට ඕනේ. දැන් මෙතනින් අපිට ඒක remove කරන්න බෑ. ඒතර reset අපිට කරන්න පුළුවන්.
මේ විදිහට අපිට ඒතොර රීසෙට් කරන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා arrange කියලා කොටස. දැන් ඔය බලන්න මේ arrange කියන කොටස මම වැඩ කරන්නේ නැහැ නේ කියලා. ඒ වැඩ කරන්නේ නැත්තේ මෙතන මම window යටතේ මේ arrange කියන කොටස වැඩ කරන්නේ නැත්තේ මම මෙතනින් මොකක් හරි document එකක් create කරගන්නම්. මම මෙතනින් document එකක් create කරගන්නම්. මම මෙතනින් මේ විදිහට create කරගත්තට පස්සේ දැන් බලන්න arrange වැඩ කරනවා. මේ විදිහට. දැන් මේ tile all vertically ඒ ටික දැන් අපිට කතා කරන්න පුළුවන්. දැන් මේ ටික කතා කරොත් එහෙම ඔයාලා බලා ගන්න පුළුවන්. මම මේ විදිහට rectangles කිහිපයක් මම මේ විදිහට create කරගන්නම්. නැත්තම් දැන් මේ විදිහට නෙමෙයි දැන් මම මේ rectangle නෙමෙයි create කරගන්න හදන්නේ. මෙතන තියෙන මෙන්න මේ දේවල් ටික තමයි මම කතා කරන්න යන්නේ. දැන් ওই දේවල් ටික කතා කරන්න මෙතන තියෙනවා tile all vertically tile all horizontally මේ දේවල් ටිකක් තියෙනවා. දැන් ওই දේවල් ටික මම පැහැදිලි කරන්න මම images 10ක් විතර නැත්නම් images 3ක් විතර මේ ගන්න. images 4ක් විතර ගමු. හරි. මම මේ images ටික මෙහෙමම ගන්නවා Photoshop වලට. අරගත්තට පස්සේ මේ window වල arrange කියලා කියන එක මම ඔයාලට දැන් පෙන්නන්න යන්නේ. මෙතන tile all vertically කියලා දෙයක් තියෙනවා. දැන් ඔන්න vertically අතට මේ විදිහට මේක arrange වුණා. දැන් මොකද? arrange වුණා මේ අපි ගත්ත images 4. දැන් මේ අපිට image 4 ඕන නම් මේ විදිහට අපිට මේවා කුඩා කරලා බලන්න පුළුවන්. දැන් මට මේ image එක ඕන නම් මේ image එක කුඩා කරලා බලන්න පුළුවන්. මේ විදිහට අපිට අර image එකේ ගානට මෙව අර adjust වෙන scene එකක් තියෙනවා. හරිද? adjust වෙනවා මේ විදිහට මේ. දැන් අපිට images ගානට ඕන නම් මේ විදිහට අපිට දා ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා window යටතේ ආයි arrange වලම tile all horizontally කියලා. ඔන්න horizontal අතට arrange වුණා. දැන් මේකත් අපිට zoom කරගන්න පුළුවන් මේ වගේ දේවල් ටික මෙම ක්ලික් කරලා මෙම ඔක්කොම එකින් එකට ක්ලික් කරාම ක්ලික් වෙනකොට බලා ගන්න පුළුවන්. මෙහෙම ක්ලික් කරලා අපිට මේකින් එකට මෙහෙම හදා ගන්න පුළුවන්. එතකොට ඊළඟට window යටතේ arrange යටතේ තියෙනවා two up horizontal කියලා. මෙන්න මේ විදිහට කොටස් දෙකකට පෙන්නනවා. දැන් අපි images දෙකක් ගත්තට කොටස් දෙකකට තමයි මේක පෙන්නන්නේ. එතකොට මේ විදිහට තුනක් එකකට පෙන්නනවා. දැන් අපි images දෙකක් නම් ගත්තේ ওই දෙක මෙහෙම පෙන්නනවා. නැත්නම් එකක images තුනක් පෙන්නලා අනිත් එක image එකක් පෙන්නනවා. දැන් මේකත් ගොඩක් හොඳ වැඩක්. එතකොට window යටතේ arrange වලට ගියාම ආයෙ පේනවා two up vertically. එතනදී ආයෙ කොටස් දෙකක් add වෙනවා මේ විදිහට. අරක delete වුණා කලින් එක තුනක් add වෙලා මේ විදිහට vertically විතර. ඒ කියන්නේ arrange වලට ගියාම two up vertically විදිහට මේක arrange වීමක් සිදු වෙනවා. එතකොට දැන් මෙතන මගේ එකක් close වෙනවා මම එකක් close කරගන්නවා. එතකොට මම window වලින් arrange වලට ගිහලා මෙන්න මේ tree up එක වැඩ කරන්නේ. tree up කියන්නේ images තුනක් හරි canvas තුනක් හරි තියෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඊට පස්සේ 4 up එක වැඩ කරන්නේත් නැහැ 6 up එක වැඩ කරන්නේත් නැහැ. මොකද ඒ ටිකට අවශ්‍ය දේවල් ටික නැහැනේ. අපි දැන් බලමු මේ tree up එකේ ඉඳලා වැඩ කරන මම තව image එකක් ගන්නම්. අපිට තව images ගොඩක් ගන්නත් පුළුවන්. මම දැනට මෙන්න මේ image එක ගන්නම්. මම මේ image එක ගන්නම්. මේ image එක අරගෙන බලුවොත් tree up horizontally එක මෙන්න මේ විදිහට ඒකත් ඇඩ් වෙනවා. අර 2 up කරපු වැඩේම නේද අපි කරේ. අපල අර 2 up vertically එක වගේ එකක් තමයි මෙතනදී 3 up එක vertical එකේ තුනේ. එතකොට 3 up horizontal එකේ නේ එක. එතකොට arrange යටතේ ආයි 3 up vertical කරොත් ඔන්න ඔය විදිහට vertical විදිහට ඇඩ් වෙනවා. ඊපස්සේ arrange යටතේ 3 up stack කරොත් මේ විදිහට ඒක ඇඩ් වෙනවා. මේ බලන්න. ඊට පස්සේ මෙතනට ගිහින් බැලුවොත් මෙතනින් 4 up එක වැඩ කරන්නේත් නැහැ 6 up එක වැඩ කරන්නේත් නැහැ ඒවා හිදලා තියෙනවා. ඒතර මම image තව දෙකක් විතර ගන්නම්. මම මෙන්න මේ image එක ගන්නම්. ඒක තියෙන එකක් මම ගන්නම් මෙන්න මේ image එක. ඒතර බැලුවොත් දැන් මෙතන window arrange එකට ගියාම මෙන්න මෙතන 4 up එක වැඩ කරනවා. ඔන්න images 4ක් ඔන්න 1 2 3 4 කියලා පෙන්වනවා. එනේ එක දිගට පෙන්වනවා image 4. දැන් මෙතනින් images 4 වට බලා ගන්නපා මේ විදිහට මේව zoom out කරගන්න පුළුවන් zoom in කරගන්න පුළුවන් මේ දේවල් ටික එම්ම කරන්න පුළුවන් 4 up එකක් විදිහට මේ විදිහට බලා ගන්න පුළුවන් පේනවා මේ 4 up විදිහට හතරක් එක දිගට තියෙනවා මේ පළවෙනි image එක මේ දෙවෙනි image එක මේ තුන්වෙනි image එක මේ හතරවෙනි image එක කියලා images හතරක් එක දිගට බලා ගන්න පුළුවන් ඔයාලට. එතකොට window වලට ගියා arrange වලට ගියාම 6 up එක කියලා දෙයක් තියෙනවා. දැන් ඔය 6 up එක ගැන කතා කරොත් ආයෙ තව images තුනක් විතර අපිට ගන්න වෙනවා. තව images කීපයක් අපි ගමු. තව images දෙකක් ගත්තා නම් හරි මම හිතන්නේ. ඒතකොට අපි තව image එකක්
තව ඉමේජස් ගමු අපි. මම මෙන්න මේ ඉමේජස් දෙක අරගන්න. මේකෙන් එකක් ගන්න බැහැ. හරි මම මෙතන මේ ඉමේජස් දෙක ගන්න මේ විදිහට. ඊට පස්සේ වින්ඩෝ යටතේ මම මෙතනින් කතා කරනවා දැන් 6 up එක ගැන. 6 up කතා කරොත් ඔන්න ඔය විදිහට එක දිගට 6ක් ලෝඩ් වෙනවා. අපි 7ක් ගත්තොත් එක දිගට 7ක් එනවා. බලා ගන්නකො දෙකක් ඇවිල්ලා සමහරකට මං හිතන්නේ එහෙම එන්නේ. එතකොට එකක දැන් මම මේ ඉමේජ් එක ගත්තොත් එහෙම එකක දෙකක් එනවා. එවිල්ලා තමයි 7ක් වැඩ් වෙනවා. මේ දැන් මම මේව බැලුවොත් ඔයාලා බලා ගන්න පුළුවන් මේකෙන් පෙන්නනවා මේ පළවෙනි ඉමේජ් එකේම දෙයක් ඇවිල්ලා තමයි තියෙන්නේ. ඒතර 7. ඒ වගේ දේවල් ටික තියෙනවා. එතකොට arrange යටතේ තව දේවල් තියෙනවා මේ consolidate all to tabs කියලා. ඕක ක්ලික් කරාම එක දිගට තියෙනවා. මේ විදිහට මෙහෙම දැන් අපිට මේ එකින් එකට තියෙනවා. ඊට පස්සේ ඒව ක්ලික් කර යන්න පුළුවන්. මේකේ අපිට මේ විදිහට අපිට මේ එක එක ඒවා බලා ගන්නට පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඊට පස්සේ මෙතන ඉරි කෑලි දෙකක් තියෙනවා. මේවට අමතරව ගියොත් ඉරි කෑලි දෙකක් මෙහෙම ලෝඩ් වෙනවා. මෙන්න අර ත්‍රිකෝණ දෙකක්. ඊට පස්සේ අපිට මෙතනින් අදාළ දෙයට යන්න පුළුවන්. මේ විදිහට යන්න පුළුවන්. දැන් මට මුලින්ම ඕනේ දැන් හිතන්න මට මෙන්න මේ ඉමේජ් එක නම් ඕනේ මට මේ ඉමේජ් එකට යන්න පුළුවන්. අර අපි ගත්ත ඉස්සෙල්ලා කම්පියුටර් එකේ ගත්ත ඉමේජ් එක නම් මට දැන් ඕනේ අපිට එහෙම යන්න පුළුවන්. මේ විදිහට. හරි. එතන මම මේ දැන් ඔක්කොම මට එකට ඩිලීට් කරන්න ඕනේ. මේ අපිට අයින් කරලා දාන්න. මෙතන ඩිලීට් කරලා අපි ඉමේජ් එක ඩිලීට් වීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. දැන් මට මෙතනින් අයින් කරලා දාන්න කියලා හිතන්න ඕනේ. දැන් මට මෙතනින් ඔහම අයින් කරලා දාන්න. දැන් ඔහම අයින් කර යනට වැඩිය හොඳයි. දැන් අපි ගොඩාක් මෙතන ඇඩ් කරන එකපාර රිමූව් කරන්න පුළුවන්. එකපාර රිමූව් කරන්නේ කොහොමද? ෆයිල් වලට ගිහා open මේ close all යටතේ මෙතනින් අපිට close කරලා දාන්න පුළුවන්. මේ අපි open කරාම අප මෙතන මොකක්ද කියන්නේ ටැබ් කියලා. දැන් මෙතනින් මම මෙතනින් එහෙම තව ඉමේජස් ඕපන් කරගන්නවා. මේ විදිහට මම ඉමේජස් ටිකත් ඕපන් කරගත්තට පස්සේ මේවා කියන්නේ මේ ටැබ් කියලා. මේ එකින් එක මාරු වෙන මේ ටැබ්ස්. එතනද මේ ටැබ්ස් ටික. එතන මේ දින ඔන්න ටැබ්ස් ටික තමයි ඔන්න බලා ගන්න පුළුවන් ඔයාලට තියෙන්නේ. එතන මම මේ ටිකත් close all කරලා close කරන්න මේ විදිහට. එතකොට මම එක ඉමේජ් එකක් ගන්න මේ විදිහට එක ඉමේජ් එකක් අපිට මේ විදිහට ගන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා tools ගැන. tools ගැන ගත්තොත් Photoshop වල tools box එකක් තියෙනවා. එතකොට මේ tools වලට අදාළ කරන options ටික options bar එකේ තියෙනවා. දැන් options bar එක නේද? options bar එක තමයි මෙන්න මේ තියෙන්නේ. දැන් මේ tool box එක තමයි මේ තියෙන්නේ. මේ twin tool box එක. මේ tool box යටතේ more tool එක, rectangle marquee tool එක, මෙතන තියෙනවා lasso tool එක, මෙතන quick selection tool, crop tool, eyedropper tool වගේ tools ගොඩාක් තියෙනවා. දැන් ওই tools වලට අදාළ කරන options ටික තමයි මේ options bar එකේ තියෙන්නේ. දැන් මම හිතන්නේ මම brush tool එක ක්ලික් කරනවා. brush tool එක ගැන කතා කරද්දී ඒක බලමු. එතකොට brush tool එක ක්ලික් කරාට පස්සේ ওই විදිහට brush tool එකට අදාළ කොටස් ටික පෙන්වනවා බලා ගන්න පුළුවන්. එතකොට අපි මේකෙන් එක ක්ලික් කරනකොට බලා ගන්න පුළුවන්. ඒකට අදාළ tools ටිකට මාරු වෙනවා. හරි මම මෙතනින් ආය තිබ්බ විදිහට ගන්නම්. එහෙම නැත්නම් අපිට රීසෙට් කරන්න පුළුවන්. workspace ගියා රීසෙට් කරාම අපිට ඒක තිබ්බ විදිහටම ආය හදා ගන්න පුළුවන්. ආය හදා දෙන්න දෙයක් නැහැ. එතකොට මේ tools ටිකත් අපි දැන් කතා කරමු. tools කිහිපයක් කතා කරමු. ඊට පස්සේ අපිට ඊළඟට තියෙනවා file types කියන කොටස. දැන් මේ file types කියන කොටස ගත්තොත් file types යටතේදී දැන් හිතන්න මට මේ image එක save කරගන්න ඕනේ කියලා. sorry. දැන් හිතන්න මට මේ image එක save කරගන්න ඕනේ කියලා. ওই image එක save කරනකොට අපිට පුළුවන් file වලට ගිහිල්ලා save as click කරන්න. කොහොමද යන්නේ? file වලට ගියා save as click කරනවා. save as click කරාට පස්සේ මෙතනින් අපිට ලොකේෂන් එකක් දෙන්න පුළුවන්. අපිට කැමති ලොකේෂන් එකක් දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔය ලොකේෂන් එකම කියලා හිතන්න දෙන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඊට පස්සේ මෙතනින් මේම select කරලාම ආවා. මෙතනින් අපිට කැමති නමක් දෙන්න පුළුවන් අපේ image එකට. හිතන්න උදාහරණයක් විදිහට මම මෙතන දෙන්නම් clock කියලා. හරි. ඔහොම clock කියලා දීලා මට මේක save කරගන්න පුළුවන්. ඒ save කරන කලින් save as type කියලා කියනවා. ඔය save as type කියන එකට තමයි අපි මම දැන් ඔයාලට ඉස්සෙල්ලා කිව්වේ file type එක කියලා. මොකද්ද file type එක? බැලුවොත් මෙතන ගොඩාක් file types අරක තියෙනවා. මෙතන තියෙනවා Photoshop PSD කියලා.
එතකොට Photoshop PSD ෆයිල් එකක් තමයි අපි ඩිෆෝල්ට් සේව් කරද්දී. එහෙම නැත්නම් editable ෆයිල් එකක් නම් Photoshop PSD එක තමයි. එතකොට මේ Photoshop ෆයිල් එකක් විදිහට සේව් කරද්දී Photoshop PDF PSD කියලා දැම්මා සේව් කරා. එතකොට large document format PSB. එතකොට PSB වලට දාලා අපිට මේක සේව් කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ එක ෆෝමැට් වරක තියෙනවා. බලා ගන්න පුළුවන් GIF එකක් විදිහට මේක සේව් කරනවා නම්. එතකොට Photoshop EPS එකක් විදිහට සේව් කරනවා නම්. එතකොට මේක high quality file types. එතකොට තව බලා ගන්න පුළුවන් JFF කියන දේවල් JPEG JPG JPG JPE කියන දේවල් ටිකක් තියෙනවා. එතකොට අපි print එකට දෙනවා නම් සාමාන්‍යයෙන් use කරන්නේ PDF කියන කොටස. එතකොට PDF කියලා දෙයක්ත් තියෙනවා. තේරෙනවද? එතකොට PDF කියන්නේ මෙන්න මෙතන Photoshop PDF කිය. එතකොට PDF තමයි print වලට දෙනවා නම් ඒ Photoshop PDF වලට දාලා තමයි අපි ලබා දෙන්නේ PDF ෆයිල් එක. එතකොට මෙතන තියෙනවා තව ටිප් තියෙනවා මේ වගේ දේවල් තියෙනවා. මේවට අපි කියනවා ෆයිල් ටයිප්ස් වර්ග කියලා. දැන් මම හිතනවා ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. මෙතන ෆයිල් ටයිප්ස් ටික මම මෙතනින් ඔයාලට සේව් කරලා පෙන්නන්න JPG වලට ක්ලොක් කියලා දැම්මම මෙතනින් පික්චර්ස් වලට මම මේක සේව් කරන්න මේ විදිහට. તો පික්චර්ස් නැතුව අපි මියුසික් වලට දාන්න මම මේක විදිහට ක්ලොක් මම මේ විදිහට සේව් කරලා පස්සේ මෙතන මේ වගේ JPEG options කියලා එනවා. නැත්නම් මෙතන පින්තෝලක් විදිහට අපි මේක එක්ස්පෝර්ට් කරලා ඔන්න ඔය විදිහට ඕපන් මේව කරන්න එනවා. මෙතන ගැන කතා කරොත් එහෙම image options කියන දේ quality එක ලබා දීලා තියෙනවා. ඔය quality යටතේ මෙතන maximum කියලා දෙයක් තියෙනවා. ඕකේ අපිට quality එක ගැන තමයි මෙතන දෙන්න ඕන. එතකොට low කියලා දෙයක් තියෙනවා, medium කියලා දෙයක් තියෙනවා, high කියලා දෙයක් තියෙනවා. කියන්නේ ලොකු වැඩි. එතකොට maximum කියලා දෙයක් තියෙනවා. අපිට මෙතනින් high එක දෙන්නත් පුළුවන්, maximum එක දෙන්නත් පුළුවන්. එතන කිසි ගැටලුවක් නැහැ. එතකොට lowම කියන්නේ lowම quality එකෙන් අපිට මේක save කරන්න බෑ. තුන තමයි size එක ලැබෙන්නේ. එතකොට high කියලා දුන්නොත් මේක කිලෝබයිට් 69ක් ඇඩ් වෙනවා. එතකොට maximize maximum දුන්නොත් කිලෝබයිට් 86ක් ඇඩ් වෙනවා. ඉතින් maximum තමයි දුන්නොත් නැත්නම් අපිට මේක quality එක 12න් තියා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ qualityම quality. මේක qualityම quality. ඒතර මේ විදිහට අපිට තියා ගන්න පුළුවන්. තිබ්බා විදිහට ඕකේ කරලා පස්සේ ওই විදිහට මේ image එක දැන් save වෙලා ඇති. ඒ බලමු එක music file එකට ගිහිල්ලා අපිට ඒක බලා ගන්න පුළුවන්. එතකොට music file එකට ගියට බලා ගන්න පුළුවන් අපිට ඒක. ඔන්න ඔය විදිහට clock.jpg කියලා save වෙලා තියෙනවා. දැන් ඔන්න ඕක තමයි මම කිව්වා ඔයාලට අපි දැන් ඔන්න save කරගත්තා. හරිද? මම මේක delete කරගන්න. දැන් මම මේක වැඩක් නෑ මට දැන් මේක මෙතනින් මම ඒක delete කරගත්තා. හරි. මම මේකත් මේ විතර මෙතනින් අයින් කරගන්නම්. මම document එකක් ගන්නවා. දැන් මෙතන මම document එකක් ගන්න. document එකක් කරගන්නේ tools ටික වලට දැන් පැහැදිලි කරන්න තමයි මම document එකක් ගන්න. tools ටිකත් අපි ටිකක් කතා කරමු. ඊට පස්සේ අද අපි tools ටිකෙන් මේ session එක අදට අවසන් කරනවා. ඊට පස්සේ අපි ඊළඟ දවසේ ඉතුරු කොටස් ටිකට යමු. හරි. එතකොට මම මෙතන මේ size එකම තියාගන්න. දැන් default ආවේ මේ size එකම තමයි. මම ওই size එකෙම තියාගෙන මම දැනට මේක create කරගන්නවා. අපිට දැන් තව එක දෙයක් මම ඔයාලට කිව්වොත් මේ document එකක් ගන්න new options වලට යන්න අපිට තව විදිහක් තියෙනවා. ඒ තමයි දැන් file වලින් අපිට යන්නත් පුළුවන් කියලා කිව්වනේ. තව ක්‍රමයක් තමයි keyboard එකේ තියෙන control button එක සහ n කියන්නේ control button එකයි n click කරාම එකපාර අපිට new document එකක් ගන්න තැනට එනවා. මෙතනින් අපිට මේ විදිහට new document එකක් ගන්න තැනට එනවා. මෙතනින් අපිට canvas size එකක් ලබා දෙන්න පුළුවන්. මම මෙතනින් create කරනවා. මේ විදිහට අපිට create කරගන්න පුළුවන්. හරි. මම දැන් මෙන්න මේ විදිහට close කරගෙන දැන් මම ඔයාලට පැහැදිලි කරොත් මේක ගැන මෙතන more tool එක ගැන පැහැදිලි කරොත් මම මේකට rectangle කිහිපයක් ඇඳ ගන්නවා. ඒ rectangle ගැන අපි tool එකක් විදිහට ඉස්සරහට කතා කරනවා. මේ විදිහට මම මේව rectangles ටිකක් ඇඳ ගන්නම්. ඊට පස්සේ මම මේ විදිහට මේ විදිහටම තියා ගන්න. දැන් ඕම rectangles ටික මම ඇඳගත්තට පස්සේ ඔය විදිහට මෙම තියා ගන්න. හරි. දැන් ඔය විදිහටම තියාගත්තට පස්සේ දැන් මේ විදිහට මම මේ කොටස අයින් කරන්න. හරි.
දැන් මේ රෙක්ටැන්ගල් ටික දැන් මට ඕනේ කියලා හිතන්න වෙන තැනකට ගන්න. දැන් මට මෙන්න මේ රෙක්ටැන්ගල් එක මෙතන මුල්ලට ගන්න ඕනේ. එහෙනම් මේ මෙතන මේ ලැසෝ ටූල් අරන් අපිට මේ වැඩේ කරන්න බෑ. තේරෙනවද? ඒ ලැසෝ ටූල් ගත්තම සිලෙක්ට් වෙන්නේ නැහැනේ. එතකොට ගන්න ඕනේ මොකක්ද ගන්න ටූල් එක? මෝ ටූල් එක තමයි අනිවාර්යයෙන්ම ගන්න ඕන ටූල් එක. මෝ ටූල් එක ගත්තා මෙහෙම ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරනවා. මේ ගානට දැම්ම. මෙතනින් දැම්ම. මට ඕනේ මේ ගාන නම් මට මෙතනට දැම්ම. ඊට පස්සේ මට ඕනේ මෙන්න මේක මෙතනින් තියන්න ඔන්න තිබ්බා. මට ඕනේ මෙන්න මේක මෙතනින් තියන්න නම් ඔන්න තිබ්බා. මට ඕනේ මේක මෙතනින් තියන්න නම් ඔන්න තිබ්බා. මට ඕනේ මේ දෙක මෙහෙමම තියන්න නම් මම මෙහෙම තිබ්බා. දැන් මම මෙහෙම ක්ලික් කරනකොට මෙහෙම වෙනස් වෙනවා. මේ රෙක්ටැන්ගල් ටික එක එක අතට මූව් වෙනවා මේ විදිහට මේ. ඔයාලට බලා ගන්න හැකියි. දැන් මම මේ රෙක්ටැන්ගල්ස් මේ මූව් කරද්දි එක එක අතට මේ මූව් වෙනවා බලා ගන්න පුළුවන්. මේකට අපි කියනවා මූව් වෙනවයි කියලා. රෙක්ටැන්ගල් අපි යවන පැත්තට මෙහෙම යනවා. එහෙම යන්නේ නැහැ. මෙතන මේ ඔටෝ සෙලෙක්ට් ටික දාලා නැත්තා. ඒ කියන්නේ මම හරිය දාලා නැත්නම් මේ විදිහට දා යන්නේ නැහැ. මම ඒකට කරලා පෙන්නන්නම්. දැන් මම මේ පළවෙනි මෙන්න මේ රෙක්ටැන්ගල් එක ඔන්නෝම සෙලෙක්ට් කරනවා. එහෙම සෙලෙක්ට් කරනවා. සෙලෙක්ට් කරලා ඉවර වෙලා මම ඔටෝ සෙලෙක්ට් කියන එක අයින් කරනවා. ඔටෝ සෙලෙක්ට් කියන එක අයින් කරලා දැන් මේක අයින් කරන්න හැදුවොත් අර අපි සෙලෙක්ට් කරලා තිබි කලින් දැන් අර අපි කලින් සෙලෙක්ට් කරලා තිබ්බ එක යන්න පටන් ගත්තා කියලා බලා ගන්න පුළුවන්. දැන් මම මේක මට යවා ගන්න දැන් මේ රෙක්ටැන්ගල් එක මට යවා ගන්න ඕනේ මේ පැත්තට මෙන්න ඒකේ අරක යන්නේ. මොකද යන්නේ ඒක? ඒක තමයි අවසාන වතාවට සෙලෙක්ට් වෙලා තියෙන එක. දැන් මට ඕනේ කියලා හිතන්න මට මේක යවන්න. එහෙනම් අපි මේක සෙලෙක්ට් කරලා දැන් මම මේක ගත්තොත් මෙන්න මේක නම් මට යවන්න ඕනේ. ඒක අපි සෙලෙක්ට් කරනවා. ඊට පස්සේ මෙන්න මේක මෙහෙම සෙලෙක්ට් කරත් ඒතර මෙන්න මේක තමයි යන්නේ. ඒතර මේක යන්නේත් නැහැ. ඒතර ඔටෝ සෙලෙක්ට් කරලා දැන් අපි ක්ලික් කරනකොට එයා ඔටෝ සෙලෙක්ට් කරගන්නවා. අපි ක්ලික් කරපු ගමන් ඔන්න එයා ඔටෝ සෙලෙක්ට් කරගන්නවා. මේ වගේ දෙයක් තමයි එතන කියන්නේ. එයා අපි එකපාරක් ක්ලික් කරාම ඔටෝ සෙලෙක්ට් කරගත්තා මේ විදියට. පැහැදිලිද ඔයාලට? එතන මෙන්න මෙතන අපිට ඔටෝ සෙලෙක්ට් කරගත්තා මේ විදියට. එතකොට මේ විදිහට ඒක බලා ගන්න පුළුවන්. එතකොට ඔටෝ සෙලෙක්ට් එක අයින් කරොත් ඔන්න ඔය විදිහට යනවා. මේවා අපි එක ක්ලික් කරන්නත් ඔන්න ඔහම යනවා. මේ විදිහට මේ. දැන් මේ අපි ක්ලික් කරොත් මෙන්න මේ විදිහට අපිට යනවා බලා ගන්න පුළුවන් මේ. මේ විදිහට. එතකොට ඔටෝ සෙලෙක්ට් එක දාලා තිබ්බනම් හොඳයි කියලා මම නම් කියන්නේ දාලා තියන්න. එතන මං කිව්ව විදිහට අපි මෝ ටූල් එකේ නම් ඉන්නේ මෝ ටූල් එකට දාලා ඔප්ෂන්ස් ටික තමයි මේ ලබා දීලා තියෙන්නේ. හරි. තව දෙයක් තියෙනවට පැහැදිලි කරන්න මම ඒකට ටෙස්ට් එක අයින් කරනවා. තව මෝ ටූල් එකෙන් කරන්න පුළුවන් දේවල් ටිකක් තමයි මම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ. එතකොට ඩිලීට් කරන්න පුළුවන් මෙතන ඩිලීට් කරන්න. මෙතනින් මම ලැන්ග්වේජ් එක මාරු වුණා. හරි. ඊට පස්සේ තියෙන දේ තමයි මෙතන මෙන්න මේ කොටස් ටික. මෙන්න මේ කොටස් ටික දැන් බලයි හයිඩ් වෙලානේ තියෙන්නේ. මේ කොටස් ටික අපිට ක්ලික් කරන්න බෑනේ හයිඩ් වෙලානේ තියෙන්නේ. හරි. දැන් ඔයාලගේ මේ ඇක්ටිව් සති තියෙන්නත් පුළුවන්. නමුත් දැන්ට මගේ මේක තියෙන හයිඩ් වෙලා. ඒකට හේතුව තමයි මෙතන තියෙන මේ align and distribute යටතේ මෙතන align to එක selection දාලා තියෙන්නේ. ඒ මොකක්ද මං කිව්වේ? මෙතන මගේ දැනට හයිඩ් වෙලා තියෙන්නේ. මෙතන දැන් මුකුත් මේක select කරන්න බෑ. ඇයි select කරන්න බැරි? මම ටයිප් කරනවා කියලා හිතන්නකෝ. දැන් මම මේම මොකක් හරි ටෙස්ට් එකක් ටයිප් කරනවා. ගොඩක් මෙතන යූස් වෙන ටෙස්ට් ටයිප් කරද්දි මම මොකක් හරි ටෙස්ට් එක ටයිප් කරනවා. මම මෙතනින් දාන්නම් හරි ds creation කියලා දැම්මා. ඊට ආයි මේකම අර ගන්නවා මේ විදිහට. මම මේකට දානවා graphics කියලා. ඊට පස්සේ දැන් මට මේක සෙන්ටර් වෙන්න ඕනේ කියලා හිතන හරි මැදට. දැන් මට මෙන්න මේ කොහෙවත් තියෙන්නේ. මට මේක උඩ බොටම් එකට ගන්න ඕනේ හිතන්න. ඒතර එහෙම ගද්දි මේවා සිලෙක්ට් වෙන්නේ නැහැ. නමුත් අපිට මොකක් හරි සිලෙක්ෂන් ටූල් එකක් කරා එimhe සිලෙක්ට් කරන්න. මෙන්න මේ විදිහට. මේවා එහෙම බෑ. මං හිතන්නේ එහෙම බෑ. මෙතනින් අපිට මේ align to selection කියන එක canvas දාගන්න. එතකොට මේ විදිහට අපිට මේක selection එකේ තියෙන මොකක් හරි මේක hide වෙලා තියෙන නැත්නම් selection එකක් මේක කරන්න පුළුවන් වුණා නම් හරි. එතකොට අපිට පුළුවන් මේ විදිහට මෙම selection කරන්න මේ විදිහට මේ විදිහට dot එක ක්ලික් කරා ඊට පස්සේ align to එක අපිට canvas යටතේ දාගන්න පුළුවන්. ඔය විදිහට canvas දාගත්තට පස්සේ අපිට පුළුවන් දැන් මෙන්න මේ විදිහට ඇක්ටිව් වෙනවා. ඊට පස්සේ පුළුවන් මේක අපිට එක එක තැන් වලට එහෙම ගෙනියන්න.
දෙකයි. ඉදිරියට ක්ලික් කරන්න එක එක තැන් වලට මේක අරන් යනවා. මෙන්න මේ විදියට. දැන් මට මේක සෙන්ටර් වෙන්න නම් ඕන සෙන්ටර් කරා, උඩ නම් ඕන උඩට දැම්මා. තව පොඩ්ඩක් වන්න මේක පයින්ට මට මේ දාගන්න පුළුවන් මෙන්න මේ විදියට. දැන් මෙන්න මේක ක්ලික් කරා, උඩට නම් වන්නේ මෙන්න උඩට දැම්මා. පහළයට නම් වන්නේ මේ විදියට දැම්මා. පහළයට නම් වන්නේ මේ විදියට දාගන්න පුළුවන් අපිට. ඉතින් පහළට නම් පහළට දැම්මා. ඊපස්සේ මැදට නම් මැදට දැම්මා. මේ විදියට අපිට මේ හරිය මැදින් නම් ඕනේ. මේ විදියට අපිට මේක එක තැන් වලට අපිට ගෙනියන්න පුළුවන්. විදියට මේ එක තැන් වලට මේ ගෙනියන්න පුළුවන්. ඒතර ඔන්න ඔය විදියට අපිට මේ ගානට හදා ගන්න පුළුවන්. තවත් දෙයක් තියෙනවා. තවත් දෙයක් තියෙනවා. ඒ තමයි මෙතන තියෙන මේ පර්සන්ට් යටතේ තමයි දැන් මෙතන තියෙන්නේ. ඒතර මෙතන 50 ගාවෙදි මෙන්න මේ විදියට ස්නැප් වීමක් සිදු වෙනවා. මේ දැක්කද? මේ ටෙස්ට් එකේම අරන් ආදී එහෙමම කරද්දි නෙමේ. මෙහෙම හිමීට මෙහෙම යද්දි මෙහෙම හිමීට යද්දි මේ 50 ගාවදී ගානටම ස්නැප් වෙනවා. ඒතර ගානට හරි මැදින් තමයි මේක එන්නේ. හරි. ඒතර ඔක බලන්න පුළුවන් මේ විදියට ක්ලික් කරලා මෙතනින් බලන්න හරි මැදින් අපිට මේක හදා ගන්න පුළුවන්. හරි. එතකොට ඔන්න ඒ කොටස් තමයි මම මෙතන පැහැදිලි කරේ ඔයාලට. එතකොට මෙතනදී තව ටූල් එකක් තියෙනවා. ඒ තමයි මෙතන රෙක්ටැන්ගල් මාර්කර් ටූල් එක, ඉලිප්ටිකල් මාර්කර් ටූල් එක, සිංගල් රෝ මාර්කර් ටූල් එක සහ සිංගල් කොලම් මාර්කර් ටූල් කියලා දෙනවා. මෙතනදී ගොඩක්ම යූස් වෙන ඒවා රෙක්ටැන්ගල් මාර්කර් ටූල්, ඉලිප්ටිකල් මාර්කර් ටූල් වගේ ඒවා ටික. ඒ බැලුවොත් අර බලා ගන්න ඒකට අදාළව මේ ටූල්ස් වෙනස් වෙනවා. ඒකට අදාළව මේ ටූල් ටික අදාළව වෙනස් වෙනවා. දැන් මේකට දාලව නම් මෙන්න මේ ටූල් එක තමයි වෙනස් වෙන්නේ. පේන මේ ප්‍රිවියු එක තමයි වෙනස් වෙන්නේ. බලා ගන්න පුළුවන්. දැන් මේකේ ඇන්ටි ලියාස් කියන එක නැහැ. මේකේ තියෙනවා ඒක. මම ටික් එක තියෙනවා. හරි. එතකොට මම මෙතන එහෙම සිලෙක්ෂන් එකක් දානවා. ඔය සිලෙක්ෂන් එක දා කරොත් එහෙම මම මේකට ෆොටෝ එකක් ගන්නවා. හරි. මම මේකට ෆොටෝ එකක් කරගන්නවා. ඔයාලට මේක පැහැදිලි කරන්න. එතකොට මම මෙතන ක්ලොක් වලට ගිහිල්ලා මම මෙතනින් ෆොටෝ එකක් ගන්නවා මට ඒක පැහැදිලි කරන්න. හරි. මම මෙන්න මේ ෆොටෝ එක ගන්නවා. හරි. මම මෙන්න මේ ෆොටෝ එක අරගන්නවා. අරගෙන ඉවර වෙලා මම මේ රෙක්ටැන්ගල් මාර්කර් ටූල් එක ක්ලික් කරලා මම මෙන්න මේ හරිය මම මෙන්න මෙහෙම සිලෙක්ෂන් එකක් දාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක දැන් ඔයා හිතන්නේ මට මේ කොටස වැඩක් නැහැ මම මේක ඩිලීට් කරගන්න ඕනේ කියලා. දැන් මට මේ කොටස වැඩක් නැහැ මට මේ කොටස ඩිලීට් කරගන්න ඕනේ කියලා හිතන්න. එහෙනම් ඔයාලට පුළුවන් කීබෝඩ් එකේම ඩිලීට් කී එක ක්ලික් කරලා ඩිලීට් කරගන්න. එහෙම නැත්නම් මම මේක කන්ට්‍රෝල් රිසෙට් ක්ලික් කරලා අන්ඩෝ කරනවා. අන්ඩෝ කරන්න පුළුවන් එඩිටර් එකට ගිහිල්ලා මෙතනින් අන්ඩෝ කරන්නත් පුළුවන්. එතකොට මට මේක ඩිලීට් කරගන්න ඕනේ කියලා හිතන්න. ඔන්න අපි ඩිලීට් කී ක්ලික් කරලා අන්ඩෝ කර මේ ඩිලීට් කරගන්නවා. ඊට පස්සේ එඩිටර් එකට ගිහලා අන්ඩෝ එක ක්ලියර් කරනවා. එතකොට ඒක ආයේ යථා තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ දැන් ඔයා හිතන්නේ මේක මට එක්කෝ වෙන පාටක් දාන්න ඕනේ නැත්නම් ඩිලීට් කරගන්න ඕනේ කියලා අපිට පුළුවන් කීබෝඩ් එකේදීම ඩිලීට් කී එක ක්ලික් කරලා ඩිලීට් කරගන්න. එහෙම නැත්නම් අපිට මේක කොපි එකක් ගන්න ඕන නම් ඒ සෙක්ෂන් එකක් දැම්ම කොපි එකක් ගත්තා. ඉතින් කොපි එකක් ගන්න කොහොමද කීබෝඩ් එකේ control J ක්ලික් කරන්න පුළුවන් නැත්නම් alt එක ක්ලික් කරලා මෙතන create new layer එක ක්ලික් කරනවා. මෙතනින් ක්ලික් කරනවා. ඊට පස්සේ layer එකට නමක් දෙන්න. ඕකට මම layer 1 කියලා තියලා ඔන්නම layer එකක් ගන්න. දැන් මෙතනින් ඔහම layer එකක් අරගෙන මම මේක delete කරොත් එහෙම මම මේක delete කරන්නම්. ඔය විදිහට delete වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙමම තියලා මම මේකට ගිහිල්ලා මම gradient tool එක කියලා ඔහම gradient එක add කරොත් එහෙම ඔය විදිහට gradient එක add වෙනවා. මම මේක control D click කරලා මේ selection එක unselect කරගන්නම්. එහෙම නැත්නම් අපිට පුළුවන් select වලට ගිහිල්ලා deselect කරගන්න මේ විදිහට. ඊට පස්සේ layer 1 කියන එක අයින් කරොත් ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන් අර gradient එක නැති වෙලා. නමුත් අර මේක තියෙනවා. තේරෙනවද? හරි. එතකොට මම මේක කලින් විදිහට හදා ගන්නම්. හරි. මේ විදිහට මේක delete කරලා කලින් විදිහට ඔන්න තියාගන්න. හරි. එතකොට දැන් ඔයා හිතන්න ඔයාට මේකේ කොපි එකක් ගන්න ඕනේ කියලා. මේකේ මට කොපි එකක් ගන්න ඕනේ. ඔයාට බලන් කරන්න ක්‍රමය තමයි control එකත් එක J ක්ලික් කරනවා. එතකොට මේකෙම අර කොපි එකක් වටේනවා බලා ගන්න පුළුවන් මේ විදිහට. අපි selection දාපු area එකට විතරයි. මේ විදිහට අපිට අර selection එක දාපු area එක විතරක් crop වෙලා ගන්නට ආවර බලා ගන්න පුළුවන්. දැන් ඔයා හිතන්න ඔයාට මෙන්න මේ වගේ හරියක් ඕන
කියලා මම මෙම එනම් සෙලෙක්ෂන් එකක් දාගන්නවා. මම මේක ගන්න ලෙසෝ ටූල් එක අපි කතා කරනවා ඊළඟට ලෙසෝ ටූල් ගැන. ඒතර ලෙසෝ ටූල් එක අරගෙන මම මේ විදිහට මෙම සෙලෙක්ෂන් එකක් දාගන්නවා. මේ විදිහට සෙලෙක්ෂන් එකක් දාගන්නවා. ඕම ඊට පස්සේ අපිට බලන්න control J ක්ලික් කරලා මෙහෙන් බලන්න. එතකොට අපි සෙලෙක්ෂන් එක දාපු කොටස මේ විදිහට එනවා. දැන් මේක වට නම් වෙන ඉමේජ් එකකට ගෙනියන්න ඔයාලට පුළුවන් ෆයිල් වලට ගිහලා ඕපන් ගිහිල්ලා වෙන ඉමේජ් එකකට මේක ගෙනියන්න. ඔයා හිතන්න ඔයාට මේ ඉමේජ් එකට ගෙනියන්න ඕන නම් මේක ගෙනියන්න පුළුවන්. බලන්න මේ විදිහට අපිට මේක ගෙනියන්න පුළුවන්. ඊපස්සේ දැන් මේක ඔයා හිතන්නකෝ දැන් මට මේ ඉමේජ් එක දැන් මෙම එහාට මෙහාට ගෙනියන්න බැරි නම් මම මේක මේ බ්ලොක් එක අර ගන්නවා. ඊට පස්සේ පුළුවන් මේව එහාට මෙහාට ගෙනියන්න. එන්න මේ විදිහට අපිට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ගානට මේ බෑග්ග්‍රවුන්ඩ් එක අපිට ෆිල් කරන්නත් පුළුවන්. දැන් බෑග්ග්‍රවුන්ඩ් එක ෆිල් කරන හැටි මම ඔයාලට පෙන්නන්නම්. ඔය විදිහට මම මේ සෙලෙක්ෂන් එකක් දාගත්තා. ඔක අපේ ඉස්සරහට පාඩමේ තියෙනවා. තියෙනවා select වලට ගිහිල්ලා මෙතනින් අපිට පුළුවන් sorry select නෙමෙයි edit වලට ගිහිල්ලා මෙතනින් fill කරන්න පුළුවන්. මෙතනින් content ඒවා දැම්ම ඕකේ කරා. එතකොට මේක fill කරගන්න පුළුවන් අපිට මේ විදිහට. ඒතර මෙන්න මේ විදිහට අපිට ඒක fill කරගන්න පුළුවන්. ටික වෙලාවක් යනවා. ඊපස්සේ අපිට ඒක fill වෙනවා බලා ගන්නවා. මෙතන මේ color එකෙන් මේක fill වීමක් තමයි සිද්ධ වෙන්නේ. මේ විදිහට fill වෙනවා ටික. ඒකේ background එකේ අඳුරගෙන මේ විදිහට ඒක fill කරගන්න එක තමයි එතන සිද්ධ වෙන්නේ. ඒක ඉතින් අපිට ඕන විදිහට එන්නත් පුළුවන් එක නොවෙන්නත් පුළුවන්. ඒක ඉතින් දැමම කියන්න බෑ මොකක් වගේ වෙයිද කියලා. ඒකත් නම් අවුලක් නැහැ. චල ලොකුවටම. නමුත් මේ ටික පොඩ්ඩක් අවුල්. නමුත් අපි මේ ඉමේජ් එක දැම්මට පස්සේ එච්චර ලොකුවට අවුලක් නැති වෙන්න පුළුවන් ඒක. හරි. මේ විදිහට. ඒතකොට මේක දැන් මට ඕන නම් මේ විදිහට අපිට මේක මේ විදිහට තියාගන්න පුළුවන්. මේ විදිහට. ඒතර මෙතනින් අපිට මේවා අය ස්ක්‍රීන් වගේ බ්ලෙන්ඩ් මෝඩ් යූස් කරලා අපිට මේවා අර හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට දැක හදා ගන්න පුළුවන්. ඉතින් මේ ඉතින් ගානට අපිට මේ කට් කරලා අරගෙන පෙන් ටූල් වල එහෙම පෙන් ටූල් කියලා දේවල් එහෙම තියෙන. ඒවෙන් අපිට මේවා ගානට කට් කරලා අර ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම ටිකක් කරලා පෙන්නුවා. දැන් අපිට සබ්ජෙක්ට් එක සිලෙක්ට් කරගන්නත් පුළුවන්. මෙතන සිලෙක්ට් වලට කියලා අපි ඉස්සරහට කතා කරනවා. සබ්ජෙක්ට් කියන කොටස කතා කරනවා. එතනින්ද අපි මේක සබ්ජෙක්ට් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒක සබ්ජෙක්ට් එක විතරක් ගානට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට ටික වෙලාවක් ගියාට පස්සේ ඔන්න සබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා දුන්නා. ඊට පස්සේ control J මේකත් ක්ලික් කරලා දාලා අපිට පුළුවන් මේකත් අරගන්න. ඒතර මේකත් අරගදලා ඔන්න ඔය විදිහට සබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා දෙනවා. ඊට පස්සේ මම කිව්වා ඉමේජ් අපිට එකතු කරන්න පුළුවන් කියලා. මම ඔයාලට අර පළවෙනි ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකේදී කිව්වා. අපිට මාස්කින් වගේ දේවල් තියෙනවා. ඒවා අපිට යූස් කරලා කට් කරේ නෑ වගේ අපිට ඒවා හදා ගන්න පුළුවන් කියලා මේ විදිහට මම මේ විදිහට එක හදාගෙන ඔයාලට පෙන්නන්නම්. ඒක මම මේක මේ විදිහට අපිට මේක හදා ගන්න පුළුවන්. එතකොට මේ වගේ අපිට මේ වගේ ටෙක්නික්ස් යූස් කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ ඒවා ගොඩක් ඉතින් ඔය මැනිපියුලේෂන්ස් කියලා දේවල් තියෙනවා. ඒවා වගේ ඒවා හදද්දි ඕක ගොඩක් ඉතින් යූස් වෙනවා. දැන් බලන්න දැන් අර ඉමේජ් එක තිබ්බ තැනින් අපි මේ කට් කරලා අරගත්තේ. දැන් බලන්න මේ කොච්චර ලස්සනට ආවද කියලා. තව ඕනනම් මෙතනින් අපිට දෙන්න පුළුවන් ටෙස්ට් එකක්. ඒකටත් ඔන්න ඔය විදිහට රෙක්ටැන්ගල් එකක් වගේ ඇඩ් කරලා මේකට අපිට වෙන කලයක් ග්‍රීන් කලයක් වගේ මේකට අපිට ෆිල් කරලා දෙන්න පුළුවන්. එතකොට අර මේ නේචර් ලුක් එකට මේක එන නිසා ඔය විදිහට දින මම ටෙස්ට් ටූල් එක අරගෙන මම දෙන්නම් රැබිට් කියලා. එතකොට රැබිට් කියලා දෙනවා. මම මේකට සුදු පාට කලයක ලබා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ හරියකින් මම මේක තියාගන්නවා. මේ විදිහට මේක අපිට පුළුවන් මේ රෙක්ටැන්ගල් එක මම මේක ප්‍රොපර්ටිස් ටැබ් එක අරගෙන මම මෙහෙම කර්ව් කරගන්නවා. මේ විදිහට ඉතින් මේ ගැන කතා කරන්න තියෙන ඉස්සරහට අපි මේ ගැන කතා කරමු ඉස්සරහා පාඩම් වලදී. දැන් බලන්න ওই විදිහට අපි ඉමේජ් එකක් ඔන්න ඇඩ් කරා. දැන් ඔන්න ඕකට කියන්න පුළුවන් දැන් මම මේක ඇඩ් කරපු එකක් කියලා. ඇඩ් කරපු එකක් කියලා. මම ඇඩ් කරේ ඔය හාව මං ගෙනල්ලා ඇඩ් කරා. කට් කරා ගෙනල්ලා ඇඩ් කරා. ඔය වගේ සිම්පල් එඩිට් එකක් වුණාට අපිට කරගන්න පුළුවන්. දැන් බලන්න විනාඩි 10ක්වත් ගියේ ඔය එඩිට් එක කරා. අපිට තාමත් ඉක්මනින් ওই වැඩේ අපිට කරගන්න පුළුවන්. හරි. ඉතින් බලන්න අද ගොඩක් වෙලා ගියා. හරි. එතකොට දැන් මෙහෙම තිබ්බ ඉමේජ් එක තමයි අපි මෙන්න මෙහෙම තිබ්බ ඉමේජ් එක මේ කොටස මම ගණනලා මෙන්න මෙතනට ඇඩ් කරා. හරි. බලන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එකට එහෙම ගානට මැච් වෙනවා. මේ විදිහට ගානට මේ ඉමේජ් එක තියෙනවා. හරි.
ඒතර ඔන්න ඔය කොටස තියෙනවා. දැන් අපිට මේක සේව් කරගන්න ඕන නම් jpg එකක් විදිහට ෆයිල් වලට ගියා, save as වලට ගියා. මෙතනින් අපිට පුළුවන් සේව් කරගන්න. මම මෙතනින් ආය මියුසික් වලටම සේව් කරගන්න jpg එකක් විදිහට බනි කියලා මේක තියෙන්නේ. අපිට මේක තියාගන්න පුළුවන්. ඔය විදිහට තියාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක ගිහලා ඕපන් කරලා පෙන්නන්නම් ඉමේජ් එක. මම ඔයාලට ඕපන් කරලා පෙන්නන්නම් ඉමේජ් එක. හරි, මම මෙතනින් ඔයාලට ඕපන් කරලා පෙන්නන්නම්. මේ විදිහට අපිට ඩිසයින් එක හදා ගන්න පුළුවන්. ඔය විදිහට අපිට මේක එඩිට් එක කරගන්න පුළුවන්. බලන්නට පස්සේ හරි බලන්න මෙන්න මේ විදිහට අපිට මේ එඩිට් එක සාර්ථක කරගන්න පුළුවන්. එතකොට බෑග්ග්‍රවුන්ඩ් එක තිබ්බ එක බෑග්ග්‍රවුන්ඩ් එක එතනින් අයින් කරගත්තා, ගෙනාවා දැම්මා නේද? එඩිට් එක කරා. ඉතින් අපිට ඔය වගේ හිතෙන දෙයක් කරගන්න පුළුවන්. ඉතින් මේක කියන්න බෑ කාටවත්. මේක දැන් මම වෙන තැනක තිබිලා ගෙනාපු ඉමේජ් එකක් කියලා. හරි. එතකොට ඔන්න ඔය විදිහට අපිට මේක හදා ගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙනම් අපි ඊළඟ දවසේ දැන් රෙක්ටැන්ගල් මර්කර් ටූල් එක ගැන කතා කරා. එතකොට ඒක ගැන කතා කරපුවා මෙන්න මේ විදිහට අපිට මේ සිලෙක්ෂන් එකක් දාගන්න පුළුවන් කිව්වාට මම. එතකොට මර්කර් ටූල් එක ගැන කතා කරොත් ඒකත් ඉලිප්ටිකල් මර්කර් ටූල් එක ගැන කතා කරොත් මේ විදිහට ඉලිප්ස් එකක් විදිහට දැන් අරක රෙක්ටැන්ගල් එකක් විදිහට නම් දාගත්තේ. ඒකත් මම ඔයාලට පැහැදිලි කරොත් දැන් මට මෙන්න මෙහෙම දාගන්න පුළුවන්. දැන් මට මේකේ මෙයාගේ දැන් මූණ නම් ඕනේ. දැන් රෙක්ටැන්ගල් මර්කර් ටූල් එක ගැන කතා කරොත් මම මෙහෙම සිලෙක්ෂන් එකක් දැම්මා. මම මේක ඩිලීට් කරගන්නවා මෙතන. මම මෙතන මේක ඩිලීට් කරගන්න. මම මෙතන සිලෙක්ෂන් එකක් දැම්මා. ඊට පස්සේ ඒක ඩිලීට් කරනවා. හරිද? දැන් ආයෙ කොපි එකක් ඒක ගන්නවා. ඒක කොපි එකක් හරි නැත්නම් ඒක ඩිලීට් කරනවා හරි. නැත්නම් මට මෙන්න මේ කොටස හරි select කරලා control J ක්ලික් කරලා කොපි එකක් හරි ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට ඔන්න ඔය වගේ මේ වගේ selection එකක් දාලා ඒවා ඉතින් මෙන්න selection එකක් දාගන්න එකක් තමයි ඔය selection tools ගැන කතා කරන්න තියෙන්නේ. එතකොට elliptical murky tool එක කතා කරොත් ඒකම තමයි elliptical murky වෙනවා. මේ විදිහට elliptical murky වෙනවා. මේ විදිහට අපිට මේවා අරන් යන්න පුළුවන් එක එක තැන් වලට. ඊට පස්සේ මේ rectangle murky tool එක කතා කරත් ඔය විදිහට මේක අරන් යන්න පුළුවන්. මේ විදිහට අරන් යන්න පුළුවන්. බලා ගන්න පුළුවන්. දැන් අපි මේක මර්කර් ටූල් එක ක්ලික් කරලා එහෙම තිබ්බොත් මෙන්න මැද ක්ලික් කරොත් එහෙම මට මේක අරන් යන්න පුළුවන්. අරන් යන්නේ කොහොමද? දැන් මම මේ රෙක්ටැන්ගල් මර්කර් ටූල් එක ක්ලික් කරලා මම මේ කොටස මට මෙන්න මේ කොටස ඕනේ කියලා හිතන්න. මට මේ කොටස ඕන නම් control J ක්ලික් කරලා වෙනම අරන් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් control key ක්ලික් කරගෙන මෙන්න මෙහෙම අපිට කට් කරලා ගෙනියන්න පුළුවන්. ඒතර මේ බෑග්ග්‍රවුන්ඩ් එක මෙයා හිස් වෙනවා. පැහැදිලිද? එතකොට එයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක හිස් වීමක් වෙනවට බලා ගන්න පුළුවන්. එතකොට දැන් මෙයා මම මෙතනින් මෙම තියෙන මේක හිතන්නකෝ. ඊට පස්සේ බලන්න දැන් බැලුවා මට මෙයා ආයේ ගෙනියන්න බෑ. ඒතර සම්පූර්ණ ඉමේජ් එක තමයි හෙට මෙහෙට වෙන්නේ. එතකොට මෙයා දැන් මේ ටික මට ෆිල් කරන්න ඕනේ කියලා හිතන්නකෝ. ඒතොල වගේම සබ්ජෙක්ට් ගිහිල්ලා අපිට සබ්ජෙක්ට් නෙමෙයි ෆිල් ගිහිල්ලා එඩිට් වලට ගිහලා ෆිල් ගිහිල්ලා අපිට ඒක ෆිල් කරගන්න පුළුවන්. මේ විදිහට සෙෂන් එක දාලා තියෙද්දි සෙලෙක්ට් කරලා තියෙද්දි එඩිට් ගිහිල්ලා ෆිල් ගිහිල්ලා අපිට මේක ෆිල් කරගන්න පුළුවන්. ඉතින් මේක ෆිල් වෙනකන් අපිට හරියටම කියන්න බෑ අපිට ඕන විදිහටම ෆිල් වෙයි කියලා. ෆිල් වුණාට පස්සේ හොඳයි නම් ගන්න එක තමයි තියෙන්නේ. ඉතින් එහෙම නැත්නම් අපිට එක එක ටෙක්නික්ස් යූස් කරලා ඒක ෆිල් කරගන්න හරි සිද්ධ වෙනවා. හරි. මෙන්න මේ විදිහට බලන්න එක නම් මේක මාරටම ෆිල් වීමක් සිද්ධ වුණා. අපි අයින් කරා කියලා ඒක ප්‍රශ්නයක් උනේ නැහැ. ඔයාලා බලා ගන්න පුළුවන්. මේ විදිහට මේක ෆිල් වෙලා තියෙන බලා ගන්න පුළුවන්. හරි. එතකොට මේ ටූල් ගැන කතා කරොත් ඒකත් අර වගේම තමයි. මේවා ක්ලික් කරන්න තියෙන්නේ. මේ මම ක්ලික් කරන්න ඒක අදාළ අර මේක සයිස් එක බලා ගන්න එක. දැන් මෙතන ඉඳලා මෙතනට මෙතන දැන් අපි ගත්තොත් මෙතන width එකනේ. මෙතන width එක පික්සල් 100ක් තියෙනවා කියලා පෙන්නනවා. දැන් මෙතන පික්සල් නේ තියෙන්නේ. මෙතන percent නේ තියෙන්නේ. දැන් percent පික්සල් නේ percent තියෙන්නේ. ඒතකොට මම මෙතන inches ගත්තොත් ඔන්න ඔය විදිහට මේ inches පේනවා. inches කීයක් තියෙනවද කියලා. දැන් මේ percent ගත්තොත් මෙතන තියෙන්නේ කීයද කියලා පෙන්නනවා width එක.
මේ විදිහට අපිට විත්ත කීයක් තියෙනවද සහ කියලා පෙන්නනවා. එතකොට මෙතන සිංගල් කොලම් මර්කට් ටූල් එක ගත්තොත් අන්න අර වගේ හයිට් එක කොච්චරක් තියෙනවද කියලා පෙන්නනවා. අපිට විත් එක සහ හයිට් එක පාර බලා ගන්න මේක ගොඩක් යූස් කරන්න පුළුවන්. මං හිතනවා පැහැදිලි වෙන්නද කියලා. ඉතින් අපි දැන් අද මෙන්න මේ ටූල්ස් ටික තමයි කතා කරේ. අපි කතා කරා මෝර් ටූල් එක කතා කරා. මෙන්න මේ ටූල්ස් ටික කතා කරා. ඉතින් මෙතන තියෙන ආර්ට්බෝඩ් ටූල් එක කියලා දෙයක්. ඔය ආර්ට්බෝඩ් ටූල් එක ගැන කතා කරොත් එහෙම අපිට එක එක අර ප්‍රසන්ටේෂන් එකක් වගේ ෆොටෝෂොප් වලින් කරනවා නම් එහෙම ප්‍රසන්ටේෂන් එකක් වගේ කරනවා නම් එහෙම අපිට මේ ආර්ට්බෝඩ් ටූල් එක යූස් කරන්න පුළුවන්. දැන් ඔයා හිතන්න මෙන්න මේකෙම කොපි තව 3ක් විතර මට ඕනේ කියලා. එහෙම නැත්නම් මම තව එකක් ගන්න. එතකොට මෙතන ආර්ට්බෝඩ් ටූල් එක අරගන්න පුළුවන්. මෙතන එම සෙලෙක්ෂන් එකක් අපිට මේ විදිහට දාගන්න පුළුවන්. දැම්මා එහෙම මේක ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙම තව එකක් කොපි එකක් එන එකක් තමයි වෙන්නේ. ඒතර මෙන්න මේකට අපි කියන්නේ ආර්ට්බෝඩ් ටූල් එක කියලා. ඒතර මේ විදිහට මේකෙම ඩිසයින් එකක් කරනවා. ආයි මේකෙම එකක් කරනවා. ඔහොම පැත්තේ දිගටම කරගෙන යන්න පුළුවන්. එකක් තමයි මේ ආර්ට්බෝඩ් ටූල් එක ගැන කතා කරේ. දැන් මම පැහැදිලි කරේ. ඉතින් මේක ලොකු වැඩක් නේ ආර්ට්බෝඩ් ටූල් එක කියන්නේ. මේක එහෙම තමයි. හරි. එතකොට එහෙනම් අපි අදට මේ පාඩම අපි අවසන් කරන මේ විදිහට අපි ඊළඟ දවසේ ඊළඟ පාඩම් ටිකත් සමග හමු වෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක්. අපි ඊළඟ දවසේ හමු වෙමු.